ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම සංඝ රත්නයේ වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ පටන් හැම දිනාගේම හද సంతාන නිවාලමින් ඒ ආශ්චර්යමත් දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් බිඳක් දේශනා කරන්නට මා අපේක්ෂා කරනවා. හැම දිනාම බොහෝම ගෞරවයෙන් ඊතා හොඳින් සවන් යොමු කරයි කියා මා අපේක්ෂා කරනවා. මේ උතුම් දහම් අපට අනුකම්පාවෙන් වදාළේ ඒ ආශ්චර්යමත් ධර්මරාජයන් වහන්සේ. බොහෝම කාලයක් සංසාරේ දුක් විඳලායි මේ උතුම් සත්‍යය ඒ ධර්මරාජයන් වහන්සේ විසින් අවබෝධ කරන්නට යෙදුනේ. වදාහල සෑම වචනයකින්ම පාහේ ඒ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් සදාකාලයට සුවපත් කළා, සනසා නිවා පහන් කළා. මිනිසුන්ට දෙවියන්ට සත්වයන්ට බුදු උපත තරම් අන් මංගල්‍යයක් කෙදිනකවත් වෙනත් තැනකින් මෙලෝ තලාවේ මුණ ගැසෙන්නේ නැහැ. කෙලවරක් නැති ගුණ සමුදාය පිහිටපු හදවත තමයි බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවත. නිමාවක් නැති විස්මිත ප්‍රඥාව පිහිටපු ඒ ප්‍රඥාවෙන් එළිය වූ හදගැබ තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු නුවණ ධරණ පූජනීය හදවිමන. උතුරන මහා කරුණාව, උතුරන මහා මෛත්‍රිය ධරාගත් පාරිශුද්ධ අකලංක නිර්මල විරාගික හද මඩල තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ පාරිශුද්ධ හද මඩල. දෙවි මිනිසුන්ට උතුම් විමුක්තිය ගෙන දුන් නාදය තමයි බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් පැන නැගුණ බ්‍රහ්මස්වර නාදය. බුදුරජාණන් වහන්සේ නිසා සැනසීම ලබාගත්, විමුක්තිය ලබාගත්, අවබෝධය ලබාගත් සත්ව ප්‍රමාණය මෙතෙකයි ගණනින් කියන්නට බෑ. ඒ තරම්ම විසල් පරපුරක් බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සුවපත් භාවය අත්වින්දා. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් මිනිසුන් කීකරුණා. බුදුරජාණන් වහන්සේගේ ඇමතුමෙන් දෙවි මිනිසුන් ජීවිතය සනසවා ගත්තා. වරදින් අතමුදවා ගත්තා. කුසලයේ ජීවිත පිහිටෙව්වේ බුදුරජාණන් වහන්සේ අමා ධර්මය කරුණාවෙන් දේශනා කරපු නිසා. සසරවන් දිගු ගමනක ඇති බිහිසුණු බව අනුකම්පාවෙන් කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුද්ධ රූපය බලන්නට තරම් දෙවි මිනිසුන් අන් කිසිම රූපයක් බලන්නට උද්‍යෝගිමත් උනේ නැහැ. බුද්ධ රූපයේ ඇති ලස්සන කියන්න බැරි තරම් පුදුම ලස්සනක්. ඒ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේට පමණක්ම ලැබෙන අනන්‍ය සාධාරණ රූපයක්. සංසාරයේ පිරූ පාරමිතාවෙන් තනුන නිමැවුන ආශ්චර්යමත් පහළවීම තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම. ඒ බුද්ධ රූපේ බලන්නට පමණක් දවසකට කී දාහක් දෙවුරම් බෙහෙරට පැමිණුණාද. බුද්ධ රූපේ දැකීමෙන්ම මිනිසුන්ගේ හදවත පුදුම විදියට නිමිලා පහන් වෙලා සැනසීලා ගියා. හිත්වල තිබුණ වෙහෙස, බර, පීඩාව, ආකූල භාවය බුදුරුව දැකීමෙන්ම නිමාවටපත් වුණා. ඉකිබිඳීම්, හැඬීම්, වැළපීම්, ක්‍රෝධ, වෛර, පටිඝ මේවා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම බොහෝ දෙනාගේ සිත් වලින් පහව ගියා. සංසාර ගමනේ පිරූ පාරමිතාවේ බලයෙන් ලැබුණ රූපය ඒ තරම්ම පින්වතුනි ලස්සනයි. බුද්ධ රූපය හිතින් මවා ගන්නට ඕන. හිත ඇතුලේ බුද්ධ රූපේ මමා ගැනීම පිණිස බුදු ගුණ දැන හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන කියන්ට අප සතුව කිසිම උපමාවක් නැහැ.
ඒ බුද්ධ රූපයේ ලස්සන දෙවියෙකුගේ රූපයට උපමා කළොත් ඒක වැරදි. බ්‍රහ්මයෙකුගේ රූපයට උපමා කළත් ඒක වැරදි. ඒ තරම්ම ලස්සන රූපය බුද්ධ රූපය උපමා කළ හැක්කේ බුද්ධ රූපයටම පමණයි. මේ මහා භද්‍ර කල්පය තුල එවන් අසිරිමත් රූ මඩුළු දැරූ මුනිවරු 4 දෙනෙක් මේ පොළොවට පහළ වුණා. ඒ තමයි කකුසඳ මහා ධර්මරාජයන් වහන්සේ, කොණාගමන මහා ධර්මරාජයන් වහන්සේ, කාශ්‍යප මහා ධර්මරාජයන් වහන්සේ සහ අප මහා ගෞතම අසම ධර්මරාජයන් වහන්සේ. මතු යුගයක මේ ලෝකයට එවන් ඌම රූපයක් ධරන අසම සම මෛත්‍රී සම්බුදුරජාණන් වහන්සේද නිසකව පහළ වෙනවා. එනිසා මේ කල්පය බුදුවරු 5 නමකගෙන් සමලංකෘත වන හේයින් භද්‍ර කල්පය කියා බුදුසිරි මුව මඩලින් දේශනා කළා. භද්‍ර යන වචනයේ තේරුම තමයි ආදරණීය පින්වතුනි සොඳුරු, සුන්දර, එවැගේම වාසනාවන්ත, ආශ්චර්යමත් යන අරුත් භද්‍ර යන වචනයේ තියෙනවා. කල්පයක් භද්‍ර කල්පයක් වන්නේ බුදුවරු 5 නමක් පහළ වෙනවා නම් පමණයි. අප දන්නා මානව ඉතිහාසයේ, සසර ඉතිහාසයේ අපට බුදුරජාණන් වහන්සේ වදාළ ඈත සසර ඉතිහාසයේ එබඳු භද්‍ර කල්පයක් ලොවට පහළ වූ බවට කිසිම සටහනක් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් කල්ප කෝටි ගණනකින් මෙහා පැත්තේ පහළ වූ භද්‍රම කල්පය මෙයයි අපි මේ ජීවත් වන කල්ගෙබන කල්පය. ඒ කල්පයේද දැන් බුදුවරු 4 නමක් පහළ වී අවසන් වුණා. ගෞතම බුදුසසුන දැන් අපට හිමි වුණා. ගෞතම බුදුසසුනේ නිවන් දුටු රහතන් වහන්සේලා රහත් උත්තමාවියන් ගණන සංඛ්‍යාත්මකව කිව නොහැකි. ඒ තරම්ම විශාල පිරිසක් නිවනින් නිවී සැනසුණා. නිවන් දුටු රහතන් වහන්සේලාගේ ජීවිතවල විද්‍යමාන වූ පොදු ලක්ෂණයක් තිබුණා. ඒ ලක්ෂණය තමයි ඒ සියලුම පාහේ රහතන් වහන්සේලා සංසාරයේ නිවන් පිණිස පාරමි පුරලා තිබුණා. ඒ රහත් උත්තමාවියන්ද පාරමි පුරලා තිබුණා. පාරමිතා යනු ගුණධර්මයේ අගටම පැමිණීමක්, දානයේ කෙළවරට පැමිණීමක්, සීලයේ, වීරියයේ, ප්‍රඥාවේ, සත්‍යයේ, අනුකම්පාවේ, ක්ෂාන්තියේ, උපේක්ෂාවේ, ධරාගැනීමේ, ශ්‍රද්ධාදී ගුණ පරම්පරාවේ ඉහළටම පැමිණීමට කියනම පාරමි පෙතින් ගමන් කිරීම කියා. එනිසා දානේ පාරමිතාවක් කොට සපිරු උතුමෝ ගෞතම බුදුසසුනේ නිවන් දුටු රහතන් වහන්සේලා, රහත් උත්තමාවියන් වහන්සේලා. ඒ හැම කෙනෙක්ම සංසාරේ දීර්ඝ කාලයක් වෙහෙසුණා. ධර්මය පුරුදු කරන්න, දන් දෙන්න, බුදුබණ බුදුගුණ අහන්න, මහා පින්කම් සංවිධානය කරන්න, පරෝපකාරයෙන් ආදෘත හදින් කැපවීම බොහෝසේ සිද්ධ කරලා ඒ උතුමෝ ආපු මග තුල තමයි පාරමිතාව දියුණුවටපත් වෙලා විපුල උනේ. ඒ පාරමි මගින් තමයි ඒ උතුමෝ සාන්ත නිවන ස්පර්ශ කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපේ බලන්නට පින්වතුනි කල්ප ගානක පිනක් තියෙන්න ඕන. ඒ ලස්සන හඬින් මනෝහර බණපදය අහන්නට කල්ප ගානක පිනක් තියෙන්න ඕන. ඒ පින් තිබුණ අය එදා දෙවුරම් වෙහෙරට එකතු වුණා. ඒ වගේම පූර්වාරාමයටත් එකතු වුණා. 45 අවුරුද්දක සම්බුද්ධ ජීවිතයේ වැඩ හිටපු සෑම තැනකටම වැල නොකැඩී දෙවි මිනිසුන් ගඟක් ගලනවා වගේ ගලා ඇදී ආවා. ඒ හැම දිනාටම අසම පිළිසරණ නොමසුරුව ලබා දුන්නා අපේ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ. සෑම මොහොතකම දෙවි මිනිසුන්ගේ ජීවිත වෙත ලැබී ඇති ආනන්දනීය අගය සහ පැසසිය යුතු කාරණා පිළිබඳව ඒ ධර්මරාජයන් වහන්සේ දැනුවත් කළා. දුර්ලභ බුදුපතක, දුර්ලභ මිනිසත් භාවයක, දුර්ලභ සද්ධර්ම ශ්‍රවණයක, දුර්ලභ යෝනිසෝ මනසිකාරයක, දුර්ලභ සත්පුරුෂ ඇසුරක, දුර්ලභ පැවිද්දක, දුර්ලභ උපසම්පදාවක, දුර්ලභ ක්ෂණ සම්පත්තියක මුණ ගැසීමේ ඇති අනූපම භාවය ධර්මරාජයන් විසින් අවධාරණ සිරි මුව මඩලින් වදාලා. ඒ බවින් තැතිගත් සංවේග ප්‍රාප්ත මිනිසුන් පුදුම විදියට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ආදරය දැක්වුවා, ප්‍රේමය දැක්වුවා.
යම්බඳු ආදරයකින් සෙනෙහසකින් ප්‍රේමයකින් සිරිපතුල් අභියසට පැමිණි මිනිසුන්ට පරමාදර කරුණාවෙන් මිශ්‍ර වූ අමා ධර්මය අසන්නට ලැබුණා. පාරමිතාව මුදුන්පත්ව තිබුණ ඔවුනට වදාරන ධර්මය තම ජීවිතය සාක්ෂි කොට අවබෝධ කර ගැනීමේ වාසනාවත් ඒ මතු හිමි වුණා. සංසාරය කියන්නේ ආදරණීය පින්වතුනි කෙලවරක් නොපෙනෙන අති දීර්ඝ ගමනක්. ඒ ගමනේ උරුමය තමයි ඉපදීම, ජරාව, මරණය. ඒ ගමනේ උරුමය තමයි සතර අපාය. ඒ ගමනේ පොදු නවාතැන තමයි සතර අපාය. ඒ ගමනේ මහා ගෙදර තමයි සතර අපාය. මේ අපි කතා කරන ඔබමා සියලු දෙනාම පාහේ ඒ සසරේ දුරක් ඇවිදගෙන ආවා. වෙහෙසකර භයානක කටෝර දුක් වලට අප සියලු දෙනා අනන්ත බාරවල මුහුණ දුන්නා. එහෙම වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එහෙම වෙහෙසකර ගමනක් පසුකර ආපු ගමනේ තමයි අදවන් දිනක මෙවන් මිනිස් ජීවිතයක අපට උරුමය ලැබුණේ. මිනිස් ජීවිතයක් යනු සංසාර මන්තලාවේ මුණගැසෙන දුර්ලභම නමාතැනක්, විරලම නමාතැනක්. හැම කාලයකම සසර ඇවිදින සත්වයා මිනිස් ලෝකෙට එන්නේ නැහැ. කලාතුරකින් ආවත් එයාට ධර්මය මුණගැසෙන්නේ නැහැ. ධර්මයේ මුණගැසුණත් එයාට ඒ ධර්මයේ පුහුණු කරලා ජීවිතය තුලින් අවබෝධ කරන්ට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බුදු උපත දුර්ලභයි. තථාගතයන් වහන්සේ වදාරන ධර්මයේ දේශනා කරන භික්ෂුව හෝ ශ්‍රාවකයා දුර්ලභයි. ඒ ධර්මය ශ්‍රවණය කරන මිනිස්සු ලෝකේ දුර්ලභයි. ධර්මය ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් පිළිපදින මිනිස්සු ලෝකේ දුර්ලභයි. පිළිපදින මිනිසුන් අතරින් ධර්මය අවබෝධ කරගෙන ඥාන දර්ශනය පහළ කරගෙන සසර දුක් නිමා කරගන්නා පිරිස මහණෙනි ලෝකෙ විරලයි කියලා ඒ සිරිමුව මඩලින් දේශනා කළා. එනිසා පින්වතුන්ලා සතුටු වෙන්නට ඒ දුර්ලභ පිරිස අතරට එන්න මටත් ලැබුණා. මේ අවස්ථාවේ මහිමය ඔබම හොඳින් පින්වතුනි හඳුනන්න. ආවට ගියාට නෙමෙයි මේ කියන වදන්වල ගැඹුරු සිතින් පරාමර්ශණය කරන්න. ඔබටම හිතාදර පරම මිතුරෙක් වෙන්න ඔබ කල්පනා කරන්න. අපි සංසාරේ බොහෝ වාරවල තිරිසංගිය ජීවිත ලැබපු අය. പ്രേත ලෝකෙත් උපන්න අනන්ත වාරවල. අසුර ලෝකයේ දුක් විඳා මහා නිරයේ මෙතෙකේ නිම්මා නැති වෙහෙස කර දුක් මත තැවුණා, දැවුණා, පීඩාවටපත් වුණා. එමන් කෙලවරක් නැති සසර ගමනක විදිදුක් සම්භාරය බෑ උපමා කරන්ට මුහුදට, බෑ උපමා කරන්ට මේ පොළොවට, උපමා කරන්ට බෑ මේ අනන්ත අවකාශයට. ඒ තරම්ම දීර්ඝ ගමනක හැඬුම් වැළපුම් දන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එවන් විස්මිත ඥාන දර්ශනයකින් අපාභියස විබර කළ මේ ධර්මය නිසා අපටත් ඒ ඇත්ත කතාව අද අසන්නට ලැබුණා. එනිසා සංවේග ප්‍රාප්තව ජීවිතයේ දෙස බලන්ට පුරුදු වෙමු. ක්ලේශයෙන්, කාමයෙන්, කෝපයෙන් විපතටපත් නොවෙන්නයි බුදුරජාණන් වහන්සේ දහම් වදාළේ. සත්වයාගේ හදසම්තානයේ තියෙනවා පින්වතුනි රෝගයක්. ඒ රෝගය හඳුන්වන්නේ ක්ලේශ රෝගය කියලා. කයට වැළඳෙන රෝගවලට බෙහෙත් දෙන ඕන තරම් බිසක්කයන් නැත්තම් වෛද්‍යවරු මේ ලෝකේ ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාවයේ පමණින් කායික රෝග තරමක් හෝ සුවපත් කරගෙන සහනයක් ලබන්නට මිනිසාට පුළුවනි. එනමුත් ඒ කිසිවෙකුටත් කරන්නට බැරි ප්‍රතිකාරය බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. මොකක්ද මේ ප්‍රතිකාරය? මේ හිතේ හැදෙන රෝග හඳුනා ඒවා ප්‍රහාණය කරන ඖෂධ ලබා දීම. හිතේ හැදෙන රෝගය තථාගතයන් වහන්සේ හඳුන්වා වදාළේ ක්ලේශය නැමැති රෝගය කියා. ක්ලේශ රෝග නිවාරණය පිණිස අනුදැන වදාළ බෙහෙත තමයි ධර්මය. ධම්මෝසධ සමං නත්හි තං වෝ පිබත භික්ඛවෝ. මහණෙනි මේ ධර්මයේ නැමැති ඖෂධය හා සමාන අන් ඖෂධයක් විද්‍යමාන නැහැ. මේ ඖෂධය පානය කර කෙලෙස් රෝග නිවාරණය කරගෙන සහන සුවයෙන් පිරුණ සිතක ඇති මිහිරියාව අත්විඳින්ට කියා ඒ අනුත්තර වෙදදුරාණන් වන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මේ ධර්මය දේශනා කිරීමේද ඇසීමේද පරම අපේක්ෂාව ආදරණීය පින්වතුනි මේ සිත මුළුමනින්ම නිමා සනසා සුවපත් කිරීමයි.
මේ සිත ක්ලේශයෙන් පාපයෙන් අඳුරුවන තරමට විපාකය දුක වැඩි වෙනවා. මේ සිත පවට ඇලෙන තරමට ජීවිතය දුකට විපතට පැමිණෙනවා. මේ සිත අකුසලයේ වෙලෙන තරමට නිරය අසුර අපාය සතර අපාය අපට ලං වෙනවා. මේ සිත ධර්මයේ නැමැති ඖෂධයෙන් සුවපත් වන තරමට කෙලෙස් රෝග නිවාරණය වී සසරේම දුක් නිමා කරන්නට අවස්ථාව සැලසෙනවා. එනිසා අපට ඒ අසිරිමත් ගෞතම මුනිවරයන් වහන්සේ ධර්මාෞෂධය ලබා දී අපේ ජීවිත සදාකාලයට සහනය වෙත පමුණුවන ප්‍රතිපදාවට යොමු කළා. කීකරු ශ්‍රාවකයෙකු වීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. ඒතු භික්කවේ විඤ්ඤෝ පුරිසෝ අසට්ඨෝ අමායාවී උජුජාතිකෝ. මහණෙනි මගේ ළඟට පැමිණෙන ශ්‍රාවකයාට මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. මොනවද ඒ ලක්ෂණ? අසට්ඨෝ අමායාවී උජුජාතිකෝ. මා වෙත පැමිණෙන සැනසීම අපේක්ෂා කොට දහම් අසන්නට එන ශ්‍රාවකයා වංක ගති නැති කෙනෙක් විය යුතුයි. කොහොන් ගති නැති කෙනෙක් විය යුතුයි. කුටිල ගති නැති කෙනෙක් විය යුතුයි. මායාවී ගති නැති කෙනෙක් විය යුතුයි. ඍජු අවංක කියන දේ ඒ විදියටම පිළිපදින්න සූදානම් ශ්‍රාවකයෙක් විය යුතුයි. එහෙමනම් එවන් ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පිරිසක් මා කරා පැමිණි කල්හි මහණෙනි තමහං අනුශාසාමි. මා ඔහුට ධර්මය දේශනා කරමි. තමහං ධම්මං දේසේමි. යතහා අනුසිද්ධං මා වදාරන පරිදිම තථා පටිපඤ්ඤමානෝ මගේ ශ්‍රාවකයා පිළිපදී නම් නකිරස්සේව වැඩි කාලයක් යන්නට මත්තෙන් යස්සද්ධාය යම්බඳු අරුතක් පිණිස කුලපුත්‍රයන් මෙසසුන් මගට වැද පිළිවෙත් පුරයිද ඒ අර්ථය ඒකාන්තයෙන් සයං අභිඤ්ඤා සත්‍ධි කତ୍වා තමාම විශිෂ්ඨ ඥානයෙන් දැන හැඳින පසක් කොට සාක්ෂාත් කොට ධර්මය අවබෝධ කොට සැනසී නිමි යන්නේය කියා ඒ බුදුරජාණන් වහන්සේ වදාලා. එනිසා අපි හැමෝම එහෙම අවංක භාවයකින් තමයි මේ ශාසනය පිළිපදින්නේ. මෙතන ඉන්න මේ විශාල මහ ජනතාව එබඳු අහිංසක අව්‍යාජ හිත් ඇති පිරිසක්. කාගෙත් හිත්වල අඩුපාඩු නැතුවා නෙමෙයි. අඩුපාඩු තිබුණත් ධර්මයට කැමති. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට කැමති කෙනා කිසිදාක පිරිහෙන්නේ නැහැ. ධර්මයට ද්වේෂ කළොත් අකමැති වුණොත් එයා පිරිහිලා යනවා. මේ හැමෝගෙම ජීවිතයේ තියෙනවා දිනුනේ ඒ මහා පළමු ලක්ෂණය කුමක්ද? ධර්මයට කැමති. අමා බුදුගුණ අමා බුදුබණ අසන්නට කැමති. එහෙනම් පිළිපදින්නත් කැමති. බුදුරජාණන් වහන්සේට ආදරයක් ඔය හැම හිතකම තියෙනවා. අමා ධර්මයේ කෙරෙහි ඊටමත් කැමැත්තක් තියෙනවා. මහා සංඝරත්නයේ කෙරෙහි යොමු වූ ගෞරවයක් තියෙනවා. බුද්ධගතා සතියෙන් ප්‍රබෝධමත්, ධම්මගතා සතියෙන් ප්‍රබෝධමත්, සංඝගතා සතියෙන් ප්‍රබෝධමත් හදවත් කිහිපයක් වෙතයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. එනිසා මාද ඔබ ආමන්ත්‍රණය කිරීම තුළ මේ දහම් පිළිසඳරෙන් විශාල පුණ්‍යස්කන්ධයක් ලබනවා. ඔබද මේ බුද්ධ පුත්‍රයන්ගේ අමා ධර්මයට සවන් දීම තුළ විශාල පුණ්‍යස්කන්ධයක් ලබනවා. අප දෙපිරිසම අපේ හදසන්තාන පවිත්‍ර මාවතට යොමු කරවා ගන්නවා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන් පිබිදෙනවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල ධර්ම සම්පාදනය කරනවා. පෙර මුනිවරු වැඩි පාරමී ගමනේ පියමන් කරනවා. පෙර බුදු පසේ බුදු මහරහත් මුනිවරු තෝරාගත් පෙත්මගේ අපද ගමන් කරනවා. පෙර බුදු පසේ බුදු මහරහත් මුනිවරු දුරු කළ හල ප්‍රහාණය කළ පාප ධර්ම ප්‍රහාණය කිරීම පිණිස අපද වෑයම් කරනවා. පෙර බුදු පසේ බුදු මහරහත් මුනිවරු තෝරාගත් උතුම් මඟ අනුගමනය කොට ගුණයෙන් පෝසත් වන්නට අප සියලු දෙනා උත්සාහවත් වෙනවා. මේ හැම දෑතක්ම දානයට හුරු දෑතක්. මේ හැම හදවතක්ම සීලයට සත්පුරුෂකමට හුරු හදවතක්. මේ හැම දෑසක්ම බුද්ධ රූපේ බලන්නට අනිමිස ලෝචනයෙන් උවද බලන්නට කැමති පිරිසක්. මේ හැම හදවතක්ම මේ හැම සබනක්ම බුදු ගුණයට බුදු බණ පදයට ඊ타ත්ම සමීප හදවතක් සබනතක් ඇති පිරිසක්. කාගේ ජීවිතවල අගය කරනවා නම් ඇති පුණ්‍යස්කන්ධය මෙතෙකයි නිම්මානේ.
ඊළඟ යුගයක මේ පොළොව තලයට රහතන් වහන්සේලා පහළ වෙනවා. රහත් උත්තමාවියන් පහළ වෙනවා. ආන්නේ පිරිස අතරට ඔබද ඒකාන්තයෙන් මතු යුගයක එකතු වෙනවා. ඒ පින මේ බණ මඩුවේ ඉන්න හැම දූවෙක් පුතෙකුටම හැම ආදරණීය ශ්‍රාවකයෙකුටම ඒකාන්තයෙන් තියෙනවා කියලයි මා පුද්ගලිකව විශ්වාස කරන්නේ. එනිසා එවන් අති අනාගතයකට ගමන් කරන අපි ඊටාම සිහි කල්පනාවෙන් දැන් ගමන් කරමු. ඇයි මම එහෙම කියන්නේ? අතීත සසරෙත් පින්වතුනි අපට මෙවන් අවස්ථා නොලැබුණාම නෙමෙයි. ඊටාම අඩුවෙන් නමුත් ලැබුණා. ඒ ලැබිච්ච අවස්ථාවන්නේ ගුණ ධර්ම පිරුවා. ඒ පුරපු හිඳයි අපට අද මේ ලාභය ලැබුණේ. එනමුත් එදා අපට ඒ උතුම් ගුණ මාර්ගයෙන් පිළිවෙත් මාර්ගයෙන් පරතරටම ගමන් කරන්නට අමාරු වුණා. එහෙම නැත්නම් නොහැකි වුණා. එහෙම නැත්නම් පාරමිතාව දියුණුවටම ඒ මට්ටමින් පමුණුවා ගන්නට බැරි වුණා. හැබැයි දැන් අපි ඒ බව දැන හඳුන තෝරා ඊටාම උනන්දුවෙන් නිවනට යොමු කළ සිත් ඇතිව වාසය කළ යුතුයමයි ආදරණීය පින්වතුනි. එනිසා අපට තව ඉතුරු වෙලා තියෙන්නේ ජීවිතයේ කෙටි කාලයයි. රාත්‍රී කිහිපයකුත් දහවල් කාල කිහිපයකුත් අපට ඉතුරු වෙලා ඇති. හැබැයි අපට තියෙන ප්‍රශ්නය කියන්නේ අපට ඉතුරු වෙලා තියෙන ජීවිත ආයුෂ අප දන්නේ නැහැ. ඉතුරු වෙලා තියෙන කාලය කියන්න අප කාටවත් වැටහීමක් නැහැ යන යම් කාරණයක් වේද ඒක ඊටාම බිහිසුණු කාරණයක්. ඕනම මොහොතක ඕනම කෙනෙකුගේ ජීවිතය කරා ජීවිතයේ අවසානයේ පැමිණෙන්න පුළුවන්. මරණය අභියස අකම්පිත වීම, මරණය අභියස ගෙවූ ජීවිතය ගැන ධර්මානුකූල ඇගීමකින් තෘප්තිමත් වීම, මරණය අභියස නොසෙල්වෙන සිතක් ලැබීම, මරණය අභියස කම්පා නොවීම යන මේ කරුණු ඔබ ඒකාන්තෙන් ජීවිතය ඇති කරගන්නට ඕන. පින්වතුන්ලාට එවන් සහනයක් මේ සම්බුද්ධ ශාසනයෙන් ලැබෙනවා. අද මලත් හෙට දවසේ ජීවිතය අවසන් වුණත් තව අවුරුදු කිහිපයක් මේ පොළොවේ ජීවත් වුණත් මැරෙන්න වෙනවා. මරණය යනු ජීවිතේ බිහිසුණුම ඊළඟ මුණ ගැසීමයි. මේ ජීවිතේ මුළුමනින්ම අහිමි වී යනවා කියලා වැටහෙනකොට රූපය ගැන, වේදනා, සංඥා, සංඛාර, විඥානය ගැන සක්කාය දිට්ඨියෙන් බැසගත් සත්වයාට ඊටාම බලවත් වේදනාවක් හිතේ පැන නගිනවා. හේතුව තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත වීම. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන කම්ම පින්වතුනි මරණයේ අභියස තැති ගැනීම ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන පිළිවෙතේ හික්මෙන කෙනෙකුට උනත් සෑහෙන තරම් මරණය අභියස අකම්පිත භාවයක් ඇති කර ගන්න පුළුවන්. තනියම ඉපදුනාසේම මැරෙන්නේ තනියමයි. ඒ කෙටි කාලේ තමයි අපට බොහෝ ඥාතීන්, යහළුවන්, මිතුරන්, ඇඳුරුම්කම් අපට ඇති වුනේ. ඒ ඇඳුරුම්කම් මේ ජීවිතේ නම් සත්පුරුෂ ඇඳුරුම්කම් වෙච්ච නිසා අපට ලාභයක්. මේ පින්වත් පිරිස අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ නැහැ. එහෙම ඇසුරු කරනවා නම් මේ අයට මේ දහම ප්‍රියවන්නේ නැහැ. බොහෝ සෙයින් සත්පුරුෂ ඇසුරක් අඩු වැඩි වශයෙන් මේ කාටත් ලැබිලා තියෙනවා. සත්පුරුෂ අසුරක් ලැබූ බව කියවෙන පෙර නිමිත්ත තමයි දහමට කැමති වීම. ධර්මය අසන්නට කැමති වීම. සත්පුරුෂ ඇසුරක් තුල පවතින මේ පින්වත් පිරිසට මේ ජීවිතයේ කොයියම් ඌම මොහොතක නමුත් අවසානයේ මුණ ගැසෙනකොට අකම්පිත වීම පිණිස තථාගතයන් වහන්සේ විතරයි පිහිටවන්නේ. ධර්මය විතරයි, සංඝයා විතරයි පිහිට වෙන්නේ. ලෝකේ කොයි කවුරු හිටියත් අප සමීපයේ ඒ කාටවත් පිහිට වෙන්න බෑ. පිහිට වෙන්න බැරිමක් නිසාද යෝ වතචොන්ද පලිප පලිපන්නෝ පරම් පලිප පලිපන්නං උද්ධරිස්සතේති තහානමේතන්න විඤ්ඤති. චුන්දය මඩේ එරුණ කෙනෙක් තවත් මඩේ එරුණ කෙනෙක් ගොඩ ගන්නවාය යන කරුණක් වේද එය විද්‍යමාන නොවන්නේය. යමෙක් මඩෙන් ගොඩ ආවනම් ගොහරු කලලයෙන් කොහොම හරි ගොඩ ආවනම් ගොඩ ඉන්න කෙනෙකුට පුළුවන් මඩේ ගිලුන කෙනෙකුට අතදී හිතදී වරපටදී කොහොම හරි ගොඩ ගන්න. එනිසා පින්වතුනි මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වන උදවිය කරවටක් නෙමෙයි කෙලස් ගොහරුවේ ගිලී අවසන් අනන්ත සසරක පටන්. එවන් කෙනෙකුට තවත් එවන් කෙනෙක්
මිසසරින් අත මුදවනවා කියන දේ සිද්ධ කරන්නට බෑ. එනිසයි මා ප්‍රකාශ කළේ අපට එකම පිහිට බුදුරජාණන් වහන්සේ විතරයි. මක් නිසාද? ඒ ධර්ම රාජයන් වහන්සේ සංසාරයේ නැමැති ඡණ්ඩ මාරුතෙන් අත මිදී සැනසුණා. ඒ තථාගතයන් වහන්සේ සංසාරයේ නැමැති ඝෝර භයංකර වාල මරු කතර තරණය කළා. ඒ තථාගතයන් වහන්සේ ඝෝර භයංකර ඒ වගේම ගාධයක් නොපෙනෙන ඊටාම භයංකර සංසාර සමුදර තරණය කළා. ඒ සියල්ලම තරණය කර පාරිම තීරය නම් වූ ශාන්ත නිවනට නිවන් පුරයට වැඩම කළා. එනිසා තථාගතයන් වහන්සේට ඒකාන්තයෙන් පුළුවනි කෙලෙසුන්ගේ ගිලීගත් සංසාරයේ අනාථ වූ සත්වයන් ඒ අනාථ භාවයෙන් අතමුදවා සනාථ භාවයේ පිහිටුවන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරන අයුරින් පිළිපදින්නට මාද ඔබද සූදානම් විය යුතුය. පින්වතුනි, ඒ සූදානමයි අපි මේ ඇති කරගන්නේ. ඒ සූදානම තමයි මේ දියුණු කරගන්නේ. එනිසා මේ ධර්මයේ පුරුදු වූදා ඒකාන්තයෙන් අප අභියසට අවබෝධය පැමිණෙනවා. අවබෝධයේ පිණිස අවැසි කාරක ධර්ම තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මසේ බුදුරජාණන් වහන්සේ වදාළේ. සංඛ්‍යාත්මකව කියනවා නම් අමා සැනසීම පිණිස අවශ්‍ය වන කාරක ධර්ම 37ක් තියෙනවා. ආන්‍ය 37ට කියනවා බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ චතුසු මග්ගේසු ඥානං බෝධීති උච්චති. බෝධි කියලා කියන්නේ සතර මාර්ග ඥානයට නමක්. මාර්ග සිත්වල යෙදෙන ප්‍රඥාවට කියනවා බෝධි කියලා. ආන්නේ බෝධිය සංඛ්‍යාත ප්‍රඥාව පහල කර ගැනීම පිණිස උපකාරී බෝත ධර්ම සාමග්‍රිය ධර්ම සමුළුව දහම් සමුදාය කාරණා සමුළුව හඳුන්වනම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියා. ආන්නේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීමයි මා මුලින් කී පාරමිතාව දියුණු කිරීම කියන්නේ. එහෙනම් මොනවද? ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ. එනම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒවා ඉන්ද්‍රියසේ බලසේ සම්පාදනය කරනවා. ඊළඟට සප්ත බොජ්ජංග ධර්ම සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒවට කියන බොජ්ජංග ධර්ම. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරියය. ඒ කියන්නේ වීරියය ආකාර හතරකින් ජීවිතේ පවත්වනවා. කොහොමද? නූපන් අකුසල් කිසිසේත්ම උපද්දවන්නේ නැහැ. නූපන් අකුසල් නූපද්දවාලීම පිණිසම වීරිය පවත්වනවා. උපන් කුසල් දියුණුවට පමුණවා ගැනීම පිණිසම වීරිය පවත්වනවා. නූපන් කුසල් උපද්දවා ගන්නම වීරිය පවත්වනවා. උපන් අකුසල් දුරු කිරීම පිණිසම වීරියය පවත්වනවා. ආන්නෙකට කියනවා සම්‍යක් ප්‍රධාන වීරියය. නැත්තම් වීරියයේ ප්‍රභේද 4. ඊළඟට තියෙනවා සතර සතිපට්ඨානයට බැස ගන්නට. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතිපට්ඨාන භාවනා මාර්ගය ශ්‍රාවකයා පුරුදු කරන්නට ඕන. ඒ වගේම තියෙනවා කුසල ඡන්දේ, කුසල චිත්තය, කුසල වීරය සහ ප්‍රඥාව හෙවත් ඡන්ද චිත්ත විරිය විමර්ශා දියුණු කරන්නට. ඊළඟට අපට තියෙනවා පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මාර්ගාංග 8 ප්‍රගුණ කරන්නට. ඔන්න ඔය ටික දියුණු වෙනකොට ඒ කාන්තේම අමා නිවන වෙත ශ්‍රාවකයා ප්‍රතිපත්ති මාර්ගයෙන් සමීප වෙනවා. මා මෙහෙම කිව්වොත් මේ පින්වත් පිරිසට එකම බණපදයක් සදහැසිතින් අහනකොට, ප්‍රඥාවෙන් අහනකොට, නුවණින් අහනකොට ඕහිත සෝතව අනුපත්ත සදත්තව මේ අමා බණමඩුවේම මට මගඵල නිවන් හිමි වේවා යන පැතුමින් අහනකොට ඒ කියපු බෝධිපාක්ෂික ධර්ම විශාල ප්‍රමාණයක් ඒ සිතේ යෙදෙනවා. එනම් ශ්‍රද්ධාව නැමැති චෛතසික ධර්මය, කුසල වීරිය නැත්නම් වීරිය නැමැති චෛතසික ධර්මය, කුසල සතිය නැමැති චෛතසික ධර්මය, ඒ වගේම චිත්තේ කුසල් සිතේ ඒකාග්‍රතාව නැමැති චෛතසික ධර්මය, ඊළඟට ප්‍රඥාව නැමැති චෛතසික ධර්මය, ඊළඟට සතිය එහෙම නැත්නම් ප්‍රඥාව එහෙම නැත්නම් සෙසු සියලුම පාහේ කුසල ධර්ම එවන් සිතක් සමග බොහෝ සෙයින් යෙදෙනවා. එක කුසල් සිතක් උපදිනකොට නිවනට යොමු කළ සිත් ඇති ශ්‍රාවකයාගේ අර කියපු බෝධිපාක්ෂික ධර්ම සාමග්‍රියෙන් විශාල කොටසක් යෙදෙනවා. එනිසා මේ පින්වත් පිරිස සන්තෝෂයට පත්වෙන්න ඕන. එකම බුදුබණ පදයක් නමුත් සදහැසිත පෙරදැරිව සදහැසිත පුරස්සරව ශ්‍රවණය කරනකොට
මේ බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ ජීවිතයේ දියුණු වෙනවා. ඒවා දියුණුවෙන් උද්දීප්ත භාවයට පත් වෙනවා. කාලයක් ඒකට ගත වේවි. ඒකට කමක් නැහැ. බෝධිපාක්ෂික ධර්ම අනවතරයෙන් අඛණ්ඩව දියුණු කිරීමයි වැදගත් වන්නේ. පාරමී පිරීම යනු එයටයි. පාරමී සම්පාදනය යනු එයටයි. ආන්නේ බෝධිපාක්ෂික ධර්ම සම්පාදනය කරන්නට බෑ පින්වතුනි සතර අපායේ තැනක වැටිලා. ඒ බෝධිපාක්ෂික ධර්ම සම්පාදනය කරන්නට කොහොමවත්ම ලැබෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වුණොත්. ඒ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ පින්වතුනි අසත්පුරුෂ ඇසුර ලැබුණොත්, අසත් ධර්මයේ ඇසුනොත්, අයෝනිසෝ මනසිකාරේ හිටියොත් ඒ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් බුද්ධෝත්පාදයකමයි ඔය බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න තියෙන්නේ. ආන්නේ අවස්ථාව තමයි අපට මේ සමීප වෙලා තියෙන්නේ. එනිසයි මේ මොහොත එච්චරම වටින්නේ. එනිසයි ඒ ගැන නැමත පුනරුක්ති වශයෙන් ප්‍රකාශ කරන්නේ. මේ හිතේ ස්වභාවය තමයි පාපේ නැමැති කාලුසිය අඳුර දුමාරේ වහාම මේ හිතට පැමිණෙනවා. එතකොට වටපිටාව පේන්නේ නැහැ. මිනිසා රාග රක්ත වෙනවා තත්පරයෙන්. රාග රක්ත වූ සිත තත්පරයක් තුල නිවා ගන්නට කල්ප ගානකින්වත් ඇතැම් විට අමාරුයි. මිනිසා දේශයෙන් ඇවිලෙනවා තත්පරයෙන්. ඇවිලුණ දේශය නිමා ගන්නට කල්ප ගණන් ගත වෙනවා. මිනිසා ඉරිසියාවෙන් කුහකකමින් මසුරුකමින් යුක්ත වෙනවා තත්පරයට. එසේ ඇතිවෙච්ච ඉරිසියාව මසුරුකම කුහකකම අයින් කරගන්න කල්ප ගණන් දුක් විඳලවත් ඇතැම් විට හැකි වෙන්නේ නැහැ. එනිසා පාපයට ගිය පාප භරිත පාප ගතික සිතක ඇති අනතුර මෙතෙකයි කියන්නට බෑ. මේ අවස්ථාවේදී අප සියලු දෙනා දක්ෂ වෙන්න ඕනි. ඊටාම ආදරයකින් තමා කෙරෙහි පිළිපදින්න. එකම පාප ධර්මයක් නමුත් මේ ජීවිතේ ජයගත්තොත් ජයගත්තා. එකම ක්ලේශයක් නමුත් ප්‍රහාණය කළොත් ප්‍රහාණය කළා. එනිසායි කතං කඩනීයං නාපරං ඉද්ධත්තා යාති අභඤ්ඤාසින් කියලා ඒ සිරි මුව මඩලින් දේශනා කළේ. මේ ලෝකයේ පින්වතුනි සෙසු කටයුතු කොච්චර කරලත් අවසන් වෙන්නේ නැහැ. අපි උපන් මේ අම්මලා ගැන ගත්තොත්, මෙතන ඉන්න තාත්තලා ගැන ගත්තොත්, වැඩිහිටි ප්‍රජාව ගැන ගත් මුළු සංසාරේ පුරාවටම අපි දරුවන් මේ ලෝකෙට බිහි කළා. දරුවන් උස්මහත් කළා. වදපු දරුවන් කුසේ හොවා තනපු දරුවන්, තනකිරි පවා උස්මහත් කරපු දරුවන් පිරිස මේ සංසාරේ ගණන් කළොත් ඔබ දන්නවද? අද මේ පොළවේ ඉන්න කෝටි 7-800ක් මිනිසුන්ට වඩා වැඩි. මේ පොළවේ මේ සක්වල ඉන්න දෙවියන් මිනිසුන් සතර අපාගත සත්වයන් සුගති දුගති සත්වයන් දෙවියන් බ්‍රහ්මයන් අතර කී කෝටියක් පෙනෙන නොපෙනෙන සත්වයන් නැතිද? ඔය ඔක්කොම ඔබේ කුසේ හොවා දරුවන්සේ පෙර සංසාරේ මෙලොවට බිහි කර ඇති බව ඔබ පිළිගන්නවද? ආන්නේමයි සංසාර ගමනේ දුර, සංසාර ගමනේ පරණ. අන්න එබඳු අම්මලා එබඳු තාත්තලා අපි ඔක්කොම පින්වතුනි එහෙම සසරක ඇවිදගෙන ආපු වාර මෙතෙකයි නිම්මානේ. මේ බණ මඩුවේ ඉන්න සෑම අම්මා කෙනෙක්ම ඇත්තම කතාව මේ බණ කියන භික්ෂුව වන මට අනන්ත ජාතිවල කිරිපොවල තියෙනවා. එකම පුතා වෙලා ලැබිච්ච වාරවල. ඒ කිරිපෝපු වාරවල විතරක් ඔබේ පයෝදර මඩුළු සිඟිති දරුවෙකු වන මාතොලග රඳවා සතර මහා සාගරයේ ජලයට වැඩි කියලයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔබ පිළිගන්න. එහෙම සසරක් අපගෙවා පසු කර පැමිණිලා තියෙනවා. අනිත් පසින් දන්නවද මාද ඔබට මව් වූ බව? මාද ඔබට මවසේ පෙවූ කිරිපින්වතුනි අනමතග්ග ධර්මපරියායට අනුව සතර මහා සාගරයේ වතුරට වැඩි. ඒක තමයි සත්‍යම කතාව. පිළිගැනීම ඔබට බාරයි. පිළිගැනීම විතරක් නෙමෙයි, පිළිගෙන පසක් කිරීම ඔබට බාරයි. එනිසා මේ දහම පිළිගෙන නතර නොවි එය පසක් කොට අවබෝධ කරගන්නටත් පුළුවන් දහමක්. කවදා නමුත් පුබ්බේ නිවාසානුස්සති වර ඥානයෙන් මේ ආදරණීය හැම කෙනෙක්ම තමාගේ වූ අතීත සසර බලන යුගයක් පැමිණේවි. අන්න එදාට මොන තරම් අහෝ ඇත්තක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මා බිව් කිරිදිය මුහුදේ වතුරට වැඩි නෙම කියා මේ හැමෝටම පසක් වේවි. අන්න එහෙම සසරක් අප මේ පසු කර පැමිණුනේ. එහෙනම් පින්වතුනි මේ සංසාර ගමනේ ස්පර්ශ කළේ ස්පර්ශ නොකළේ මොන විෂයද? විරාගී නිවන් සුවය හැර, ලෝතුරු විෂය හැර අන් හැම විෂයක්ම පාහේ ස්පර්ශ කළා. පංච සුද්ධාවාසයන් හැර අන් සෑම සත්ව නවා තැනකටම අපි ගමන් කළා. ඒ වගේම ඕනෑ තරම් මිත්‍යා දෘෂ්ටික අදහස් මත වෙලී පැටලී අපි කල් ගෙවුවා.
ඕනෑ තරම් අවස්ථාවල වාරවල නොකරපු වරදට අපේ හිසගසා දමන දුකට අප මුහුණ දුන්නා. ඕන තරම් වාරවල බුදු පසේ බුදු මහරහත් මුනිවරු සම්මුඛ වුණත් ගණන් නොගෙන සිටින්නට තරම් අපේ සිත් සැහැසි වුණා. ඕන තරම් අවස්ථාවල බුදු පසේ බුදු මහරහත් මුනිවරුන්ට දෑතින් දෝතින් දම් දීමේ අවස්ථා අභියස උවත් අපි සංසාරේ මගහැරලා යන්ට ගියා. ඒ ඔක්කොටම වඩා මසුරුකම ලොකු වුණා. ඒ ඔක්කොටම වඩා ඉරිසියාව අපේ හිතවල බලවත්ව තිබුණා. රාග රක්ත භාවයේ, ද්වේෂයෙන් ඇවිලුණ භාවයේ, මෝහයෙන් වැසුණ භාවය මිනිස් මනසේ කවදත් රජයන ධර්ම. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා ක්ලේශ ප්‍රහාණයෙන් තොර සත්ව සන්තතියට වෙනස් වැසිල්ලක් නැහැ. ජාතිය ජරාව උරුමය කරගත් සත්වයාට ජාතියෙන් ජරාවෙන් අත මිදීම පිණිස අන්දහම් මාවතක් නැහැ. ඒකං ඉමග්ගං නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා සිංහනාද කළා ඒ මහා මුනි රජුන්. දස්සන විසුද්ධිය පිණිස නැත්නම් සෝවාන් මාර්ග ඥානයේ පිණිස මේ මාර්ගයෙන් අන්‍ය වූ මාර්ගයක් විද්‍යමාන නැහැ. මේක සිංහනාදයක් මහණෙනි. එනිසා මේ ධර්ම මාර්ගයට අපි ඒකාන්තයෙන් ආදරය කරන්න ඕන. මේ ධර්ම මාර්ගයේ පිළිබඳව අධිමාත්‍ර ප්‍රේමයක් පවතින්න ඕන. එහෙන බුදුබණට බුදුගුණ පදයට පිටු නොපා යන්නට තරම් අප දක්ෂ වෙන්න ඕන. ලෝකේ කාටත් කලින් මෙමා කෙරෙහිද මෛත්‍රිය පවත්වන්න ඕන. ඉන් පසුව තමයි අන්‍යයන් කෙරෙහි. එනිසා මේ කියා දෙන්නේ ආත්මාර්ථකාමී වෙන්න නෙමෙයි. පරම වූ ධර්මාවබෝධයේ වෙනුවෙන් තම ජීවිතය හසුරුවා ගන්නට. එනිසා පින්වතුන්ලට කළමනා විශාල කාර්ය භාරයක් තියෙනවා. අන්නේ කාර්ය භාරය සැබෑවින්ම හඳුනා ගන්නට ඕන තරම් සංසාරේ මා කියමින් පැවතුනේ බොහෝ කටයුතු අපි සිද්ධ කළා. සංඛාර ධර්ම නැවත නැවත නඩත්තු කරන්ට අපි විශාල දුකකට මුහුණ දුන්නා. සංකත ලක්ෂණයෙන් යුතු පීලන ලක්ෂණයෙන් යුතු දුකට අපි අනන්ත වාරවල මුහුණ දුන්නා. සංකත ලක්ෂණයෙන් යුතු දුකට මුහුණ දෙද්දී පින්වතුනි සිද්ධ වෙනවා මේ රූපය ආය නඩත්තු කරන්න. ඒ වගේම මේ රූපේ නඩත්තු කිරීම වෙනුවෙන් ආය කන්න බොන්න අඳින්න පළඳින්න. ඒ වෙනුවෙන් ආය උයන්න පිහන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ආය හම්බ කරන්න සිද්ධ වෙනවා. සංසාර ගමන පුරාවටම ඔය අත්වලින් කොච්චරනම් හැලිවලම් සෝදලා ඇතිද? කොච්චරනම් අනුන්ගේ කුණු ඇඳුම් සෝදලා ඇතිද? කොච්චරනම් අනුන් වෙනුවෙන් දරදිය ඇදලා ඇතිද? කොච්චරනම් මහා ඉසුරුමතුන්ට බැල මෙහෙවර කරලා ඇතිද? අන්තිමට මොනවද ඉතුරු වුනේ? එහෙම සසරේක මා දෝබද අනාථ වුණා. අනාථ වූ අපට බුදුරජාණන් වහන්සේ නේද මේ දයාබර ආමන්ත්‍රණය කළේ. බුදුරජාණන් වහන්සේට වැඩි සෙනෙහසක් කොයින් ලබන්නද? බුදුරජාණන් වහන්සේට වැඩි අනුකම්පාවක් කොයින් ලබන්නද? එනිසා අපි පරම වාසනාවන්තයන් වෙමු පින්වතුනි මේ ගෞතම ශාසනය තුල. ආයේ කිසිදා එවන් අඳුරු අතීතයකට නොයන්න අප මේ උතුම් ශාසනය හික්මෙන්නට ඕන. ඒ උදෙසා තමයි සිරි මුව මඩලින් දේශනා කළේ අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණා. මහණේ තමන්ට තමා පිළිසරණ වෙන්න ඕන. අනන්‍ය සරණා වෙන පිළිසරණක් නුඹලාට නැහැ. ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනන්‍ය සරණා. මහණෙනි මේ ධර්මයේ පිළිසරණ කරගන්න අන් පිළිසරණක් නුඹලාට විද්‍යමාන නැහැ. ධර්මයේ පිළිසරණ කරගත්තොත් තමයි තමන්ට තමා පිළිසරණ වුණා වෙන්නේ. ධර්මයේ පිළිසරණ කරගත් ශ්‍රාවකයාගේ ලක්ෂණ අතර මුලින් කිව්වා වගේ එයා ඒකාන්තයෙන් සීලමය ප්‍රතිපදාව ගරුභාවනීයව දියුණු කරනවා. මේ කය වචනේ හික්මුනේ නැත්නම් සමාධිය වැඩෙන්නේ නැහැ. එනිසා සීලේ අවශ්‍යක අංගයක් මේ ධර්ම මාර්ගයේ. හැමෝටම සිල් රකින්න අමාරුයි. මේ පින්වත් පිරිසට පුළුවනි. සංසාරේ සිල් රැකලා හුරුව තියෙනවා. සිල් රැකපු හින්දායි අද මනුස්ස ලෝකෙට ආවේ. පෙර ජීවිතවල සීලයට ගරුකොට පිළිපැදපු හින්දායි අද මේ මිනිස් ජීවිතයේ ඉන්නේ. කයින් වචනෙන් වැරදි කළේ නැහැ. ප්‍රාණඝාතයට, ඒ වගේම හොරකමට, වැරදි කාම සේවනයේ ආදී කොටගත් දුස්සිරිත් වලට මේ අය පෙර ජීවිතයේ ගමන් කළේ නැහැ. ඒ සංසප්පනීය පරියායට මේ අය ඇදිලා වැටුනේ නැහැ. එහෙම ඇදිලා වැටුණා නම් අද මේ කවුරුවත් මේ දෙපයින් නැවිද යන පොළවේ මිනිසුන් අතර මිනිසුන් වන්නේ නැහැ. එහෙම වුණා නම් ඔබ ඉන්නට නියමිත වන්නේ තිරිසනුන් අතරයි, പ്രേතයන් අතරයි, අසුරයන් නිරිසතුන් අතරයි. බලන්න භාග්‍යය උදා කරගත්තේ ඔබමයි. ධර්මයේ හැසිරීලාමයි. දැන් මේ හැසිරීම අපි ඒකාන්තයෙන් මතු නිවන පිණිසම අඛණ්ඩව පවත්වන්නට ඕන. එනිසා තමා දෙස ජීවිතයේ දෙස බලන්ට ඕනි දහම් මැසින්.
වෙන වෙන අදහස් වලින් ජීවිතය දිහා බලලා හරියන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැති අය කතා කරන හැම කතාවක්ම දෙතිස් කතාවක්. හිස් වූ කතා 32ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ හිස් වූ කතා 32 විතරයි සාමාන්‍ය මිනිසා පැටලෙන්නේ. ඔවුන්ට කියන්න තියෙන එච්චරයි. ඒ හිස් වූ කතා ඕනතරම් ලෝකේ ලාභෙට ලැබෙනවා. ඕනතරම් ලෝකේ සුලභයි. ඒ වාගේ කිසියම් කුණු ගතික රසයක් තියෙනවා. ඒ නිසා බොහෝ සෙයින් මිනිසා හිස් කතාවලට ඇලී වෙලී පැටලී යනවා. අවසානයේ මහා විපතකටපත් වෙනවා. විපත්තියටපත් වූදා හිස් කතා කියපු අය නැහැ අපව සනසන්න. ඔවුන්ද නිරයේ අපද නිරයේ. එනිසා පින්වතුනි දහම් කතාව විතරයි ලය මඩුළු සනසන්නේ. මේ ඇත්ත කියා දෙන්නේ. ජීවිතයේ කුසල් දහම් වලින් පුබුදුවා ලන්නේ. එනිසා මේ ලැබිච්ච අවස්ථාවේ මහර්ග සැපත අතහරින්න එපා. මහර්ග විපුල මාර්ගය අතහරින්න එපා. උපදවාගත් කුසල වීරිය නැති කර ගන්නට එපා. සංසාරෙන් ගෙනාපු හොඳ ගති බොහෝමයි මේ හිත්වල. ඒවා දැන් අපි දියුණුවට පමුණුවා ගන්නටයි. එනිසා සීලවන්ත බව ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයාට අවශ්‍ය දෙයක්. සිල්වතෙක් කවදාවත් දුගතියට ගියේ නෑ පින්වතුනි. සිල්වතුන්ගේ ජීවිතවලට ලැබෙන අවම ප්‍රතිලාභය සුගතියයි. සිල්වතුන්ගේ ජීවිතවලට ලැබෙන උපරිම ප්‍රතිලාභය නිවනයි පින්වතුනි. එනිසා සිල්වතුන්ගේ ජීවිතවලට ඒ උත්තම ප්‍රතිලාභය ලැබෙන බවට සනිටුහන් කොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සීලමේ වහි ඉදසික්ඛේත එහෙම දේශනා කළා. සිල්වත් වෙන්න මහණෙනි අපමත්තේසු වජ්ජේසු භය දස්සාමි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශික්ෂාවන්හි සමාදම් වෙලා අල්ප මාත්‍ර වරදේ බය දකින්න. මේක සුළු කුඩා වරදක් නොසැලකිය යුතුයි. එහෙම හිතන්න එපා මහණෙනි. අංශු මාත්‍ර වරදේ බය දකිනකොට විශාල වැරදි එයා කොහොමවත් සිද්ධ කරන්නේ නැහැ. රහතන් වහන්සේලාගේ ජීවිත පුරුදු අතර එක පුරුද්දක් තමයි. කොහොමත් රහතන් වහන්සේලාගේ ජීවිතවල වැරදි නැහැ. නමුත් මේ ධර්මයේ හික්මෙන ශ්‍රාවකයන්ගේ ජීවිතවල එක පුරුද්දක් තමයි. වාලග්ගමත්තං පාපස්ස අම්භාමත්තං කහායති. කිසංග මාත්‍රයක නමුදු පාපයක් මහා ඝන කළු වලාකුලක්සේ ඔහුට වැටහෙනවා. පිරිසුදුකම හොයන ශ්‍රාවකයාගේ ජීවිතවල ලක්ෂණය. එනිසා අපි කොහොම හරි පින්වතුනි අපට උරුම වෙච්ච සම්බුදු සසුනේ ආර්ය සීලය පුරුදු කරමු. සංසාරෙත් අපි සිල්වත් නොවුණා නෙමෙයි. බොහෝ වාරවල සිල්වත් වෙන්න ඇති. නමුත් ඒ සීලය ආර්ය සීලයක් කරගන්න බැරි වුණා. මොකක්ද ආර්ය සීලය යනු? මාර්ගඵල නිවන් පිණිස උපකාර වන සීලය. සසරක දුක් නිමා කරන්නට උපකාර වන සීලය. ඒකට කියනවා ආර්ය සීලය. එය සැබවින්ම අරුත්බර වන්නේ මාර්ගඵල ප්‍රතිවේදය තුල විරති වශයෙන් පහළ වෙනකොට. ඉතින් එනිසා මේ ජීවිතයේ රැකෙන සීලය සම්බුදු සසුනක නිවන් පතා වන නිසා පින්වතුනි සංසාරේ රැකපු සීලයටත් වඩා වැඩි ආනිසංසයි මේ මොහොතේ රකින්න සීලය. එනිසා ඊතුරු වෙලා තියෙන දවස් කිහිපය අපි අවංකවම සීලවන්ත ජීවිතයක් වෙත අවතීර්ණ විය යුතුමයි. හැම ප්‍රශ්නයක්ම විසඳෙන තැන එයයි. හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන තැනත් එයයි. එක්තරා දිනක දේවතාවෙක් දෙව්රම් මෙහෙරි වැඩ සිටපු බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවයෙන් එළඹුණා. දිවමලින් සිරිපා පූජා කොට අවසානයේ වැඳ නමස්කාර කරමින් ප්‍රශ්නයක් ඇහුවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජාතන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දුරසක්වල සිට පැමිණුනේ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසා දැනගන්න. මහ බොහෝ දෙනාගෙන් මේ ප්‍රශ්නය ඇහුවා. එනමුත් කාටවත් බැරි වුණා මා සිත සනසන සැබෑ පිළිතුරක් ලබා දෙන්න. මහා ගෞතම ශ්‍රීමතානන් වහන්සේගෙන්ද මා මේ ප්‍රශ්නේ විමසනවා. මා දන්නවා නියම පිළිතුර මට ලැබෙන බව. ඒ ප්‍රශ්නේ නොහු ඇහුවේ මෙන්න මේ කාරණය. ස්වාමීනි මේ සත්ව ප්‍රජාව ගැටවලින් ගැට ගැසිලා ඇතුළත් බාහිරත් කොයි පැත්තෙන් බැලුවත් මේ මිනිසුන්ගේ සත්වයන්ගේ හද సంతානවල රාගය නැමැති ගැටයෙන් ගැට ගැසිලා, ආසාව නැමැති ගැටයෙන් ගැට ගැසිලා, ඒ වගේම ද්වේෂය නැමැති ගැටයෙන් ගැට ගැසිලා, පාපය මෝහය නැමැති ගැටයෙන් ගැට ගැසිලා, ඉරිසියාවෙන් ගැට ගැසිලා, මසුරු කමින්ද ගැට ගැසිලා, තවත් බොහෝ පාප ධර්ම වලින් ගැට ගැසිලා වෙලිලා පැටලිලා ඉන්න සත්ව ප්‍රජාවක්. ඇතුළාන්තේ බැලුවත් එහෙමයි, බාහිරය බැලුවත් එහෙමයි. හැමෝම වෙලී පැටලී ගොහින් මේ පාප ධර්ම සමුදාය තන්තං ගෝතම පුච්ඡාමි. ස්වාමීනි ගෞතමයන් වහන්සේගෙන් මා මේ අසන්නේ කෝ ඉමං විජටයේ ජටං. ස්වාමීනි මේ හැම ගැටයක්ම අන්තෝ ගැට, බාහිර ගැට, ඇතුළත පිට සියලු ගැට ලිහා නිමා
කවුද නිදහස් වන්නේ මේ සංසාර ප්‍රවෘත්තියෙන් මේ වේදනා සමුදායෙන් මේ දුක් පැවැත්මෙන් අත මිදෙන කෙනා කවරෙක්ද? ඔහුගේ ජීවිතයේ ලක්ෂණ මොනවාද? ප්‍රශ්නය විමසුවා. තුන් කල් දක්නා ගෞතම ධර්මරාජයන් වහන්සේ මේ ප්‍රශ්නේ අසා නිම වෙනකොටම පුදුමයි පින්වතුනි පිළිතුර දේශනා කළා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටයේ ජටං. එහෙමයි දේශනා කළේ. නුවණැති සත්වයා නැත්නම් මිනිසා හැම ප්‍රශ්නයක්ම ලියා ගන්නට අපේක්ෂා කරනවා නම් ඇතුලාන්තයේ නිමී සනසෙන්ට බාහිරයත් නිවා සනසා ගන්නට ඇතුලාන්තයේ කිව්වේ තමන්ගේ හදසන්තානය නිවා සුවයෙන් සනසා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් බාහිරයේ කිව්වේ අපේ කාය කර්ම වචී කර්ම සංයමයට සංවරයට පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම අභ්‍යන්තරයේ ලෙසින් ගත්තොත් චක්සුරාදී ඉන්ද්‍රිය සංවර කරගන්න බලාපොරොත්තු වෙනවා නම් බාහිරින් එන රූපාදී ආරම්මන විශේෂ läගී පැටලී මුලා නොවි හිත ධර්ම මාර්ගයේ පිහිටුවා දිනන්න බලාපොරොත්තු වෙනවා නම් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත මිනිසා සීලයේ පිහිටන්ට ඕන. අන්න බලන්න ලබා දීපු අවවාදය අනුශාසනාව. සීලයක නොපිහිටා එතනින් එහා අංග දිනුවන්නේ නැහැ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. ත්‍රි හේතුක ප්‍රතිසන්දි සිතකින් එයා ප්‍රතිසන්දි ලබලා තියෙනවා නම් ඒ අසුරු කරගෙන යාට පුළුවන්කම ලැබෙනවා ඒ කුසල් පිට පරම්පරාව නැවත දියුණුවට පමුණවා ගන්න. එතකොට චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛූසෝ ඉමං විජටයේ ජටං කියලා බොහොම ගම්භීර ධර්මපරියායක් දේශනා කළා. ඒ ගාථාවේ තේරුම කියන්ට නෙමෙයි මම අපේක්ෂා කළේ. මම අපේක්ෂා කළේ බුදුරජාණන් වහන්සේ මේ හැම ප්‍රශ්නයක්ම ලියා ගැනීම පිණිස හැම ග්‍රන්ථයක්ම ඕගයක්ම යෝගයක්ම භව බැඳුමක්ම සිඳ අවසන් කිරීම පිණිස අනුදැන වදාළ පෙත් මග නැත්නම් ප්‍රතිපත්ති මාර්ගය තුළ ඉස්සෙල්ලාම අනුදැන වදාළ අංගය තමයි සීලේ පතිට්ඨාය කියන අංගය. එනිසා මේ ආදරණීය ඔබටත් අප කාටත් සිද්ධ වෙනවා පින්වතුනි එවන් සීලයක් ගරු කොට ආරක්ෂා කරමින් ජීවත් වෙන දින කිහිපය. ඒ විදියට ජීවත් වෙනකොට තමයි සීලේ පිහිටපු කෙනාගේ හිතේ සමාධිය නැමැති අංගය සම්පාදනය වන්නේ. චිත්ත ප්‍රීතියෙන් සිතේ සන්තෝෂයෙන් සීලය රැකෙනකොට ඒක සෑහෙන හයියක්. දවසකට වැඩියෙන් දෙදවසකට වැඩියෙන් 3-4 දවසක් සතියකට වැඩියෙන් දෙසතියකට වැඩියෙන් මාසයක් දෙකක් අවුරුදු 2-3ක් පුළුවන් නම් දන්න කියන මතක ඇති ජීවිත කාලේ පුරාවටම මම සිල්වත්ව කල් ගෙවුවෙමි කියලා යමෙකුට ඇසෙල්ලක් එනම නම් ඒ හිතේ ඇති දෙවැම්ත බලය හරි අනූපම බලයක්. මහා මෙරකට වැඩි හයියක්. එනිසා මේවා හිතට ගන්න ඕනේ. අපි යමා ධර්මය අහන්නේ පිළිපැදීම පිණිසයි. මේ බණ මඩුවෙන් මම මෙහෙම කිව්වොත් එක වැරද්දක් හදාගන්න පුංචි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මේ බණ කතා මාලා මෙන්න මේ පුංචි වැරද්දෙන් මම අත මිදෙනවා. ඒත් පින්වතුනි එක විශාල ජයග්‍රහණයක්. සුළුපටු ජයග්‍රහණයක් නෙමෙයි. සතියකට වරද්දක් බැරි වුණා. දෙසතියකට බැරි එක මාසයකට වරක් එක වරදක් බැරි අවුරුද්දකට එක වරදකින් අත මිදී ගියත් අවුරුදු 10ක් 15ක් තව ජීවත් වුණත් බොහෝ වැරදි ප්‍රමාණයක් ජීවිතෙන් සදාකාලෙට ඈත් කරගෙන අපිට ඊතා පිරිසුදු සීලයක් සහිතව සැනසෙන්න පුළුවන්. එනිසා අනුපොබ්බේන මේ දහාවි තෝකං කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ. මේ මට උමනා විදියට කියන වචන නෙමෙයි. බුද්ධ වචනයට අනුයාතමයි ප්‍රකාශ කරන්නේ. මොහොතින් මොහොත නුවණැති කෙනා රන් කරුවෙක් පිරිසිදුම රත්තරන් පෙරා ගැනීම පිණිස අවස්ථා කීපයක විවිධ උෂ්ණත්ව මට්ටම් වලට රත් කරමින් ඒ ලෝහ වලින් රන් වෙන් කර ගන්නවා. ඒක ඒ රන් කරුවාගේ දක්ෂතාවයේ කැපවීම ශිල්පීය ඥානයේ වගේ කරුණුත් සමග ඉවසීමෙන් ඒ දේ සිද්ධ කරන්න ඕනේ. දිනක් එනවා පිරිසිදු රත්තරන් ඔහුට ලැබෙන. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. තෝකං කනේ මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය සිත පිරිසුදු කරන වැඩ පිළිවෙලටයි අප ලං වෙන්න ඕන. පින්වතුනි ඒක කරන්න පුළුවන්. ওই බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය එක්තරා බමුණෙක් දවසක් දා මහා සංඝරත්නයේ මහා වනාන්තරය ඇතුලේ රාත්‍රී කාලයේ ගෙමලා ගමට පිඬු පිනිස හැසිරීම පිණිස වනලැහැබෙන් එළියට ඇවිල්ලා ගම්දොර ළඟ සිවුරු පොරවනවා. දෙවුර බහා ගන්නවා. දෙවුර බහා ගන්නවා කියන්නේ මේ මම දැන් පොරවලා තියෙන විදිහට සිවුර පොරවන එකට කියනවා දෙවුර බැසීම කියලා. මේ විදිහට තමයි ගමෙන් පන්සලෙන් ආරාමෙන් පිටට යන්න ඕන. එතකොට මේ පන්සල ඇතුලේ නම් මේ එක උරෙස්සක් පේන සිවුර පොරවගෙන ඉන්න පුළුවන්. දැන් නම් මම මේ විදිහට පොරවගෙන ඉන්නේ මේ බොහෝ දෙනා එලි මහානිය නැත්තම් මේවා බොහොම ඈතට විකාශය වන නිසා.
ඉතින් එනිසා මේ පන්සලක ආරාම සීමාවක අපට ඒකාංශ කරලා පුරවන්න පුළුවන්. උභයාංශ කරලා පුරවන්නේ මෙන්න මේ විදියට. ඉතින් එදා ගමට පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේලා සිවුරු පොරවනකොට මේ බමුණා දැක්කා ස්වාමින් වහන්සේලාගේ සිවුරු වල තුත්තිරි වගේ දේවල් ලැනෙනවා. ඒ කියන්නේ ප්‍රදේශය කැලෑවට බැහැච්ච ප්‍රදේශයක්. ඉතින් මේ බමුණා හිතුවා මේ ප්‍රදේශයේ මම මේ තුත්තිරි සාකා මේවා අයින් කරලා අංගනයක් හදන්න ඕනි, මණ්ඩපයක් හදන්න ඕනි, කලවිටක් වගේ මේ ප්‍රදේශය පිරිසුදු කරන්න ඕනි. ඔහු මොකද කළේ? පසුදා එදාම වගේ තම පිරිසත් එකතු කරගෙන උදළු කූඩ අරගෙන ඇවිල්ලා තනකොළ සැස ඉවත් කරලා මේ ප්‍රදේශයේ කලවිටක් වගේ සමතලා කරා. දැන් ඔන්න දෙවනි දවසේ ස්වාමින් වහන්සේලා සිවුරු පොරවනකොට තුත්තිරි යන්නේ නැහැ. මේ බමුණ බලාගෙන හිටියා. දැන් මේ බමුණ දැක්ක ස්වාමින් වහන්සේලාගේ සිවුරු වල දූවිලි තැවරෙනවා. සමහර විට පොළවේ පසුත් ගෑවෙනවා. මොහු කල්පනා කළා ඒකට මොකක්ද මා කරන්න ඕන. මොහු හිතුවා ඊටාම පිරිසුදු වැලි ටිකක් අරගෙන ඇවිල්ලා මේ කලවිටේ තුනී කළොත් අන්න දූවිලි මතුවෙන්නේ නැහැ. බමුණා දෙවන තුන්වන දවස් ගත වෙනකොට මේ කලවිට පුරා සුදු වැලි ඇතිරුවා. දැන් සුදු වැලි අංගනේ තමයි ස්වාමින් වහන්සේලා සිවුරු පොරවන්නේ පිඬු පිනිස ගමන් කරන්නට. ඔන්න දවසක් දෙකක් මෙහෙම බලාගෙන ඉන්නකොට උදෑසන කාලේ හිරිකඩ වැස්සක් වැටෙනවා. සිවුරුත් තෙමිලා ස්වාමීන් වහන්සේලා දැන් තෙමුණ සිවුරු තෙමි පොරවනවා. බමුණ හිතුවා මෙතන අතු හෙවිලි කරලා මණ්ඩපයක් හැදුවොත් මේ උතුමන් වහන්සේලාට නොතෙමී සිවුරු පොරවන්න පුළුවනි. තමන්ගේ විශාල පිරිසකුත් එකතු කරගෙන දඬු මුගුරු කපාගෙන ඇවිල්ලා දින ගාණක් වෙහෙසිලා සිවුරු පෙරවීම පිණිස ශාලාවක් හැදුවා. ඒ ඇතුලේ ආසනත් හැදුවා. ඒ වගේම වළඳන්න පැනුත් පෙරලා තැබුවා. ඔන්න දැන් ලස්සන ශාලාවක් හැදුනා. දවසක් දා මොහුට හිතුණ මේ ශාලාව මම බුදුරජාණන් වහන්සේත් වඩම්මලා රහතන් වහන්සේලාත් පිරිවරාගෙන පූජා කරන්නට ඕන. භාග්‍යවතුන් අපට ආරාධනා කළා. දානයකුත් උයලා සූදානම් කරගත්තා. විශාල රහතන් වහන්සේලා පිරිසකුත් ශාලාවට වැඩියා. තථාගතයන් වහන්සේ බුද්ධාසනේ වාඩි වුණා. ප්‍රණීත දානය පූජා කළා. පාත්‍රය ධෝවනය කර දෙමින් සියලු බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන මේ බමුණා ඇතුළු පිරිස සිද්ධ කළා. අවසාන එකත් පසෙක වාඩි වෙලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාලාව හැදුනේ මෙන්න මෙහෙමයි කියලා ඒ සියලු කරුණ ඔහු ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ නිමිති කරගෙන තමයි මා ප්‍රකාශ කරපු අර ගාථාව වදාළේ. මොකක්ද? අනුපුබ්බේන මේ ධාවී තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්වන. මොහොතින් මොහොත නුවණැත්ත සත්පුරුෂයා ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කුසල් උපද්දවාලනවා. පින්දහම් උපද්දවාලනවා. අර බමුණ සිතූසේ විසිතුරුයි. සිතූසේ ශ්‍රේෂ්ඨයි. අවසානයේ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රණීත දන්වැටකුත් සමග ශාලාවක් හදලා පූජා කරලා ඇසූ බුදුබණ පදයෙන් ඒ බමුණ පින්වතුනි දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වුණා. එනිසා හිතන්නට තැනක් මම මේ කිව්වේ. එනිසා අපි මේ යන ගමනේ මේ එකතු වන පින සුළුයි කියලා හිතන්න එපා. දැන් මේ බණ මඩුවට ආපු පිරිස නෙමෙයි නැගිටලා යන්නේ පින්වතුනි. ඇයි මම එහෙම කියන්නේ? ආවට වඩා වැඩි ඉන්ද්‍රිය ශක්තියක් අද සම්පාදනය වුණා. බල ශක්තියක් සම්පාදනය වුණා. අර කියපු බෝධිපාක්ෂික ධර්ම නානාක්ෂණිකව විසිතුරු ඔය හදවත්වල දිනුන වුණා. කොහොමද ඒ බව දකින්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට ඒ බව මේ මොහොතේ දකින්න බෑ. උපමාවකින් දේශනා කළා යත්තක් අරගෙන ලී ගානම යම් ලී වඩුවේ. මේ ලී වඩුව යත්තෙන් ලී ගානම සෑහෙන කාලයක්. හැබැයි යත්ත ගෙවුන බබක් ලීයක් දෙකක් ලී 3-4ක් ගෑවයි කියලා යත්ත ගෙවුනා කියලා වැටහෙන්නේ නැහැ. යත්තේ ඇති යතු කැටේ ගෙවුනා කියලා වැටහෙන්න නම් සෑහෙන කාලයක් ලී ගාන්න ඕන. හැබැයි ඔන්න කාලයක් ගියාම පේනවා දැන් නම් යත්තේ යම් ප්‍රමාණයක් ගෙවිලා කියලා. ඒ දවසට ගෙවුන ප්‍රමාණය මේ ලී වඩුවට හඳුනන්න බෑ. ආන්නේ උපමාවෙන් වදාලා ඒ සිරිමුව මඩලින් දවසක් දා මහණෙනි මේ මගේ ශ්‍රාවකයා මේ පිළිවෙත් මග ගමන් කරනකොට කෙලස් බලමුළු තුනී වෙලා ගෙවිලා ශේෂ වෙලා දවසක් එනවා මුළු මනින්ම කෙලස් ප්‍රහාණය වෙන්න. ආන්නේ දාට එයා දන්නම දකින්නම අවබෝධ කරනවා දැන් මම ආශ්‍රමයන් සියල්ලම ප්‍රහාණය කළා කියලා. ආන්නේ වෙනකන් අපි මේ මාර්ගයේ යන්න ඕන. එනිසා පින්වතුනි මේ දහම් මග ගමන් කරන කෙනෙකුට hina වෙන්න ඔසුළු විසුළු කරන්න අල්ලාප සල්ලාපේ වෙනුවෙන් ඇඟමස නලවන්ට ඒවට වෙලාවක් නැහැ. කවුරු හරි කෙනෙක් hinaවට හසරැල්ලට බාල බොළඳ ආලාප වලට යනවනම් ඒක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒක හැඬීමක් කියලා.
ගායනය යනු මහණෙනි මේ ආර්ය විනය රුන්නමිදම් භික්කවේ යදිදං ගානං. ඒක ඇඬීමක්. ගායනය ගායනා කිරීම, ගායනයන්ට සමන් දීම, වැයීම වැයුම් වලට සමන් දීම ඒව පින්වතුනි හඳුන්වා වදාළේ ඇඬීමක් කියලා. මේ ශාසනයේ ඊට ලාමක වූ කාමයන් අවුස්සන මට්ටමේ දේවල්. ඒ බායෙන් පුද්ගල මනසක් වියරු වැටෙනවා. එනිසා ඒවට ඔය සවන්පත් හරවන්ට හොඳ නැහැ. බොහෝම අගෙයි, බොහොම ශ්‍රේෂ්ඨයි මේ පිරිස මේ බණපදයට සවන් හැරවීම. ඒක උතුම් දෙයක්, උතුම් ලක්ෂණයක්. පින්වතුනි උතුම් මිනිසු විතරයි මේ උත්තම ධර්මය අහන්නේ. උතුම් නැති මිනිසුන්ට අහන්න බෑ. ඒකෙන් අදහස් කරේ ජන සමාජයේම බාලයන් කියන එක නෙමෙයි. කොහොම වුණත් මේ බණ මඩුවේ ඇහිච්ච ආරංචි වූ මානෙට ආපු හැමෝම උතුම් මිනිස්සු. ආපු නැති අය බාලයන් කියනවා නෙමෙයි. නමුත් උතුම් මිනිසුන්ට විතරක් මේ උතුම් අවස්ථාව සැලසෙනවා. එනිසා උතුම් දේ දකින්න ඔබ දක්ෂ වෙන්න. ශ්‍රේෂ්ඨ දේ තෝරා ගන්න දක්ෂ වෙන්න. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කළ උම්මත්තක මිදම් භික්කවේ යදිදන් නච්චං. නැටීම යනු නර්තනය කියලා එකෙන් අදහස් කළේ අනුන්ගේ කෙලෙසේ අවුස්සන මට්ටමේ. අංගපසංග පෙන්වා, අවයව පෙන්වා, යමෙක් නටනවා නම්, රඟනවා නම්, ගයනවා නම් ඒක උමතුවක් කියලයි මේ සම්බුදු සසුනේ තථාගතයන් වහන්සේ වදාළේ. එනිසා ගැයුම්, රැඟුම්, වැයුම් උමතුවක්සේ දකින්න අනුදැන වදාලා. එනිසා අන්න එහෙම අපි මේ බුදු සසුනේ හික්මෙන්ට ඕන. හිතන තරම් ලේසි නොවෙන්න පුළුවන්. හැබැයි අමාරුවෙන් නමුත් තමාව ජය ගන්න. මේ ජීවිතේ කිසියම් ලාමක හැඟීම් පද්ධතියකට බැඳිලා ගියොත් එහිලා බිහිසුණු විපාක එන්නේ තමා කරාමයි. අනුන්ගේ කෙලෙස් අවුස්සන්න යම් කිසි කෙනෙක් තමන්ගේ ඇඟමස නලියා නටවා පෙන්නුවොත් එයා යන්නේ නිරයටයි. අනුන්ගේ කෙලෙස් අවුස්සන්න කෙනෙක් තමන්ගේ හඬින් ඊටාම බොළඳ ලාමක මට්ටමේ ක්ලේශ ප්‍රතිසංයුක්ත කාම ප්‍රතිසංයුක්ත ගීත ගැයුවොත් ඒව ඇහුවොත් එයාටත් වෙන්නේ ඒ විපතයි. මේ මා කියන දේවල් නෙමෙයි උත්තම බුද්ධ වචනේ ඇති දේවල්. වැරදුනොත් වරදින්නේ පින්වතුනි භයානකම තැනින්. එනිසා මේ ශාසනය විතරයි අතලොඹුව ලබා දෙන්නේ ඒ ඝෝර භයංකර සංසාර සමුදුරෙන් ගොඩ එන්න. එනිසා අපි අපට කාටත් කලින් සෙනෙහ ඇති පිරිසක් වෙන්න ඕන. ඒක අමාරු දෙයක්. කාමයට බැඳුනහම, ක්ලේශයට බැඳුනහම, ලෝකයට බැඳුනහම අක්මුල් පෙනෙන්නේ නැතුව යනවා. අනිත් එක මේ తాවකාලිකව මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ඕන තරම් බැඳෙන බැඳුම් අරමුණු මේ ලෝක තලාවේ සුලමයි. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ. ඒ වායින් සත්වයා සැලෙනවා, චලනයටපත් වෙනවා, ඉන්ජනයටපත් වෙනවා, කම්පනයටපත් වෙනවා. මන බඳින රූප ඕන තරම් ලෝකේ ඇති. ඒ වායින් බැඳී ගියාට පස්සේ ඇති වෙන්නේ කාමයයි, ක්ලේශයයි, පාපයයි. අපිරිසුදු වෙන්නේ තමන්ගේ හිතයි. විපාකයේ බිහිසුණුයි යන්නේ නිරයටයි, දුක තමන්ටයි. ඔන්න ඔහොමයි අපි හිතන්න ඕනේ. නැවත නැවතේ මතු හිතන්න ඕනේ. එහෙම සිත සිතාමයි මේ ධර්ම මාර්ගයේ හික්මෙන් එක තත්පරයක් නැහැ පින්වතුනි අපත යවන්න. එනිසා මේවත් තරයේ හිත් වලට ගන්න ඕන කාරණා. එදා මේ පොළවේ ජීවත් වෙච්ච රහතන් වහන්සේලා නමුත් කොයිතරම් ජාගරිකානුයෝගයෙන් යුක්ත වුණාද? රහතන් වහන්සේලා මොකටද අමුතුවෙන් නිදි මරන්නේ? කතකරණීයම් කල යුත්ත කළා, සසරින් අත මිදුණා. නමුත් ඒ උතුම පවා ඇතැම් මිට අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් ඇඳක පිට තැබුවේ නැහැ. ක්ලේශ නිද්‍රාවේ හදවත් වලට උවමනා නැහැ. රහතන් වහන්සේලා යම් පිළිවෙතකින් අමා නිවනට වැඩිසේක් නම් ඒ උතුමෝ ඒ නිවනට වැඩි පසුද ඒ වීරියේ විදියටම පවත්වනවා පස්චිම ජනතාවට අනුකම්පාවෙන්. එනිසා අන්න එහෙම ප්‍රතිපත්ති මාර්ගය විරියවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. කම්මැලියාට බෑ මේ දහම් මග ගමන් කරන්න. වීරියවන්තයාට පමණයි ගමන් කරන්නට පුළුවන්. පරිත්තන් දාරු මාරුහිය යතහා සීදේ මහන්නමේ එවං කුසීත මාගම්ම සාධු ජීවීපි සීදති. කුඩාදර කොටයක ගොඩ වුණොත් සැඩ වතුර පහරක ගිලෙනව හැර වෙන පිළිසරණක් නැහැ. කොටේ විශාල නම් ගිලෙන්නේ නැත්නම් එවන් කොටයක ගොඩ වුණොත් සැඩ පහර කොයිතරම් දරුණු වුණත්, වල කොයිතරම් ගැඹුරු වුණත් ඒ කොටයට ගොඩ වෙලා තෙරකට යන්න පුළුවන්. ආන්නේ වගේ වීරියවන්ත සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕන. වීරියවන්ත සත්පුරුෂයන් හඳුනන්නටත් ඕන. එවන් සත්පුරුෂයන් හා හදවතින් එකතු වෙලා මේ පිළිවෙත් මග ගමන් කරන්න ඕන. ඒ වීරියවන්ත සත්පුරුෂයන් අතර පරමාදරාසම සත්පුරුෂයාණන් වහන්සේ තමයි මහා වීර ගෞතම බුදුරජාණන් වහන්සේ. ආන්නේ උතුමන් වහන්සේගේ ජීවිතය දිහා බලන්න. ශාක්‍ය කුලයේ ඉපදුණා. ගෝතම වංශයේ අග මින ලෙස ලෝකෙට පහළ වුණා. රූප సౌందර්ය කියන්න බෑ වචනයෙන් කියලා මා මුලින් කිව්වා. ඒ තරම්ම ලස්සන රූපයක්, ඒ තරම්ම සොඳුරු කම් සුවයක්, ඒ තරම්ම සොඳුරු රම්‍ය සුරම්‍ය සුබ මහා මැදුරු, ඒ තරම්ම දකුම් කළු ජීවිතයක්, පිළිගැනීමක්, ආශ්චර්යයක්,
අනූපම ජීවිතයක්. ඒ සියල්ලම අභියස සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරපොසේ මිතිසුරුයි පින්වතුනි. රැස් වෙහෙදෙන රූපයක් දරාගෙන කල්පනා කළා මේ රූපයක් දිනක දුර්වර්ණ වෙලා යනවා. මේ රජ සැපතක් දිනක මට විඳින්න බැරි තත්වයටම මේ රූපය වුණත් වැහැරිලා යාවි. රජ මැදුරක රජ සැපතට මුසපත් වී කල් ගෙවීම මාවන් වීර පුරුෂයෙකුට තරම් වන්නේ නැහැ. ආන්නේම හිතුවා. එනිසා මා විමුක්තිය සොයා රජ මැදුරින් සඳලු තලයෙන් පොළොවට බැස ඈත සොඳුරු වනාරණට යා යුතුය. සොඳුරු යශෝධරාව යනු දෙවකනකගේ රූසිරි පරයන උත්තමාවිය. රාහුල භද්‍රයන් යනු කල්ප ගානක් පාරමිතාවට සහයෝගය දුන් ආදරණීය පුත්කුමරු. සුදවුන් රජතුමා යනු මහකල්ප ලක්ෂයක් සිදුවත් කුමරු බිහි කරන්නට පාරමි පුරපු පියතුමා. මහා ප්‍රජාපති උත්තමාවියත් කල්ප ලක්ෂයක් පාරමි පුරපු උත්තමාවිය. සිද්ධාර්ථ කුමරුගේ මුළු පරිවාර සම්පත්තියම සංසාර ගමන එකවන් හදවතින් ආපු පාරමිතාවට සහය දුන් පරමාදරණීය පිරිසක්. ඇල්මකින් බැල්මකින් නමුදු සිද්ධාර්ථයන්ගේ හිත්‍රි දෙව්වේ නැහැ. සුදවුන් රජමැදුරේ කිසිම කෙනෙක් සේවකයෙක් පවා කිසිම පිරිමියෙක් ලංකලේ නැහැ. ශාක්‍ය කුලේ ශාක්‍ය කුමාරිකාවන් පමණක්. මිහිබට දෙවුලියන් බඳුව ශාක්‍ය කුලේ ශාක්‍ය කුමාරිකාවන් පිරිවරන ලද සිද්ධාර්ථ කුමරු කල්පනා කරපුසේ පුදුම සහගතයි. කාටත් නොදන්වා හුදකලා ගමනින්ම ඈත වන පියසට වැඩම කරලා පැවිද්ද ලබාගෙන උපසම්පදාව ඒ මතු පිහිටලා ඒ මහා සත්බෝසත් සිද්ධාර්ථ කුමරු කරපු කැපකිරීම මානව වංශ කතාවේ දෙවන මිනිසෙක් සිද්ධ කරලත් නැහැ කරන්නෙත් නැහැ. ඒ තරම්ම දුකක් විමුක්තියේ නාමයෙන් මොනමද සිදුවත් කුමරුට අහිමි නොවුනේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ. අපට නම් පින්වතුනි මේ රූපේ වැහැරෙනකොට අවර්ණ විවර්ණ දුර්වර්ණ වෙනකොට නොසිතූ විදියට රූපේ බැරි බැහැරිකම් ඇති වෙනකොට තරබාරුකම් ඇති වෙනකොට වැහැරිලා යනකොට හිතේ කනස්සල්ල ඇති වෙනවා වේදනාව ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. අපේ ස්වභාවය තමයි රූපය මගේ ආත්මය කියා සැලකීම. රූපවන්තං වාත්තානං සමනුපස්සති. මේ රූපවත්ව පෙනෙන්නේ මගේ ආත්මයයි. අන්න ආත්මග්‍රහණය. අත්තනිවා රූපං සමනුපස්සති. තමා කෙරෙහි තමයි මේ රූපේ පවතින්නේ කියලා ඔහු කල්පනා කර රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපය තුල තමයි තම ආත්මේ බැසගෙන පවතින්නේ කියලා භවයෙන් භවයට යන ඒසිකා ස්තම්භයක්නේ සේ නොසෙල් වෙන කිසියම් අභ්‍යන්තර ජීවයක් ඇත කියා සත්වයා විශ්වාස කරනවා. හැබැයි එහෙම එකක් නැහැ. කරන කෙනෙක් කරවන කෙනෙක් නැහැ. හුදු හේතුඵල දහමක් පමණයි. ඒ නොදන්නා සත්වයා රූපයට බැඳෙනවා ආත්ම ස්නේහයෙන්. ඊට පස්සේ රූපයේ විපරිණාමය, රූපයේ කැඩීම, බිඳීම, හිරීම දරන්න බැරි වේදනාවක් වෙනවා හිතට. ඊට පස්සේ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. හැබැයි රූපයේ විපරිණාමය යමෙක් නුවණින් දකිනවා නම් අතීතේ යම් රූපයක් උනාද, අනාගතේ යම් රූපයක් වේද, වර්තමානයේ යම් රූපයක් වේද, දුර ළඟ පිහිටි යම් රූපයක් වේද, අධ්‍යාත්ම බාහිර යම් රූපයක් වේද, සුකුමහීන ප්‍රනීත ඕලාරික රළු යම් රූපයක් වේද, මේ සියලු රූප ඒකාන්තයෙන් විපරිණාම ලක්ෂණයෙන් යුක්තයි. කැඩී බිඳී දිරී ඉහිදී ඉදිමි කුණුවි යනවමයි. එනිසා මේ තුල මමය කියාගත මනාවක්, මගේය කියාගත මනාවක් ඇත්තේම නැහැ කියලා නුවණින් දකිනම නම් ආන් එතන න පරිතස්සති. රූපේ වෙනස් වෙද්දී යා සැලෙන්නේ තැතිගන්නේ නැහැ. අපරිතස්සං සුඛං වේදේති. ඒ නොසැලෙන කොට යාට දුක් එන්නේ නැහැ, මහා සැපතක් දැනෙනවා. මේ සත්‍ය මම අවබෝධ කළානේ. රූපේ මට අයිති දෙයක් නෙමෙයි. වේදනා සංඥා සංඛාර විඥානත් මට අයිති නැහැ. ඒව මගේ නෙමේ. රූපම් භික්කවේන තුම්හාකං තම්පජහත තං වූ පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. රූපය පිළිබඳව චන්දරාගේ මහණෙනි ප්‍රහාණය කරන්න. ඒ ප්‍රහාණය කිරීම නුඹලාට බොහෝ කාලයක් හිතසුව පිණිස වන්නේය. එහෙම දේශනා කළා. වේදනා සංඥා සංඛාර විඥාන ගැනත් එහෙමයි. ඔය පංච උපාදානස්කන්ධය තමයි ජීවිතය කියලා අප විසින් පරාමර්ශණය කරන්නට ලැබුණේ. එනිසා පින්වතුනි නුවණැත්තෝ එහෙම දකිනවා. තථාගතයන් වහන්සේ බෝධිසත්ව භූමියේ බුද්ධ රාජ්‍යයට නොපැමිණම මේ ඇත්ත දැක්කා. මේ ඇත්ත අවබෝධ කළා. එනිසා රූපය බැහැරෙද්දි උරුවෙල් දනවමේ දුෂ්කර ක්‍රියාවේ යෙදෙත්නි පවා හැම මස වේලී යද්දි, නහර වේලී යද්දි, අස්ති පංජරයේ පමණක් මතු වෙද්දි තමන්ගේම මල මුත්‍රාගෙන තමන්ගේම කටේ තියාගන්න තරමටම දුෂ්කර ක්‍රියාව කරද්දි නමුත් හිතින් වැටුනේ නැහැ. අපි එහෙම දුක් විඳලා නැහැ. මිනිස් වංශේ කවුරුවත් එහෙම දුක් විඳලා නැහැ. ඔවුන් දුක ගැන හරියට දන්නෙත් නැහැ. අන්න එහෙමයි දුක් විඳ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ විමුක්තියේ නාමයෙන් විමුක්තිය හොයපු මුනිවරු අතර වැඩිම දුකක් විමුක්තියේ නාමයෙන් වින්දේ ඔබයි ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ.
අන් කෙනෙක් වෙනුවෙන් නෙමෙයි පින්වතුනි. නිවන අත්පත් වුණා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා පැත්තේ. ඒ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනය. සාර ලක්ෂයක් රහතන් වහන්සේලා සමගින් වඩින දීපංකර දසබලධාරි මුනිවරයන් වහන්සේ දා සුමේද තපස්වී වරයාණන්ට එකම සතරපද ගාථාවක් දෙසුසේක් නම් ඒ තාපසතුමා සිත පිහිටුවා නිවන් පිණිස ඇසුසේක් නම් ඒකාන්තයෙන් එතුමා සාර ලක්ෂයක් රහතන් වහන්සේලා අතරට සිව් පිළිසෙඹියා ලාභීව 이르දිදරව විරාජමානව එකතු වෙන්න තිබුණා. එනමුත් අත්පත් වූ නිවන පවා හැරදැම්මේ මතු සත්ව වංශයට පිහිටක් සලසා දෙන්න ලෝකයාගේ කෙතෙක් කුරිරුකම් සැහැසිකම් ආවත් සිද්ධාර්ථයන් වහන්සේ සංසාරේ සැලුනේ නැහැ. මහා බෝසතාණන් වහන්සේට තරම් දුහුන් පුහුදුන් ලෝකයේ අකෘතඥ වෙච්ච වෙන චරිතයක් නැහැ. මහා බෝසතාණන් වහන්සේ තරම් ගැහැට පීඩා දුක් නිന്ദා අවමන් උහුලපු තව චරිතයක් නැහැ. ඒ තරමින්ම ගැහැට දුක් පීඩා උහුලමින් විඳිමින් ඒ සියල්ල අභියස පාරමිතාවම දියුණු කරමින් අනුකම්පාවම දියුණු කරමින් කරුණා සමුදුරේ රළපතර නංවමින් මෛත්‍රී සමුදුරේ රළපතර නංවමින් මුදිතා සමුදුරේ රළපතර නංවමින් යම් මුනි වරයෙක් වැඩිසේක නම් ඒ තමයි මහා සත්බෝසත් සිද්ධාර්ථ කුමරු. අනාදිමත් සසරේ එහෙමයි පාරමිතාවට දිවි දුන්නේ උර දුන්නේ ලය දුන්නේ. අන්න එහෙම දීර්ඝ ගමනක් පැමිණුනේ ඔබ මා වෙනුවෙන් මේ දහම් මඟ විවර කරන්නට. එහෙම පැමිණිලත් අවසානයේ බුද්ධ රාජ්‍යයට සයවසක් තිබියදී කොයි තරම්නම් දුකක් පැමිණුණාද ඒ පැමිණිච්ච සෑම දුකක්ම පැණි රසක්සේ සැලකුවා. ඉවසා දරාගෙන හිටියා. කම්පා වුණේ නැහැ. වැරදුනාමට පෙරදුනාමම එහෙම හිතුවේ නැහැ. ඒක ආශ්චර්යමත් චින්තනයක්. එහෙම කාටද හිතන්න පුළුවන්? වේලක් වැරදුනාම දෙවේලක් වැරදුනාම කාගෙන් හරි නරක නරුම වචනයක් ඇහුනාම කොහෙන් හරි පීඩාවක් එල්ල වෙනකොට මිනිස්සු කොච්චර කඩා වැටෙනවද? හඬනවා වැළපෙනවා ශෝක කරනවා නොකා නොබී මුනින් නැත උඩුකුරුව සයනය කරනවා. එහෙමයි හිත කඩා වැටෙන්නේ. ඇඟ මසින් වැඩුණාට හිතින් වැඩිලා නැහැ. බොහෝමයක් දෙනා ලෝකේ කඩා වැටෙන තැන කඩා වැටෙනවා. එහෙත් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ එහෙම සැලුනේ නැහැ. එහෙම පරාජයටපත් උනේ නැහැ. මොන මාර සේනාව දේ සිරිපා අභියසට ආවේ නැත්තේ. හැම මාර සේනාවක්ම මහා වීරිය බලෙන් යටපත් කළා. මහා ක්ෂාන්ති පාරමිතාවෙන් යටපත් කළා. පරම මෛත්‍රී පාරමිතාවෙන් පරාජය කළා. ඒක තමයි බෝසත් සිරිත. එසේ පරාජය කළ අවසානයේ ලෝතර බුදු බවට වඩිනකම් අදිෂ්ඨානය අතහැරියේ නැහැ. බුදු බවට වැඩලත් අදිෂ්ඨානය අතහැරියේ නැහැ. බුද්ධ රාජ්‍යයට පැමිණිදා ලෝකානුකම්පාවෙන් ලොව දෙස බලා වදාරා. අහිංසක දුහුන් ලෝකයක් සනසන්න නේද සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මා පෙරුම්දම් සපිරුවේ කියලා බුදු හදවට කල්පනා වුණා. ඒ නිග්මිතව අමා දහම් දෙසමින් ගමින් ගම නියංගම ඒ සිරිපා තබ තබා වැඩම කළා. අසරණයන් සොය සොයා කලපින් නැති අය සොය සොයා කාටවත් වෙනස්කම් කළේ නැහැ. ධනවතා ධනහීනයා එහෙම සැලකුවේ නැහැ. කුලවතා කුලහීනයා එහෙම සැලකුවේ නැහැ. එහෙම සැලකුවා නම් කාශ්‍යප කුමාරයාට ඒ වගේම සුනීත සෝපාකටත් සමසේ සලකන්ට විදිහක් නැහැ. එනිසා ඒ කාටත් සමසේ සැලකුවා. මේ මට වෛර කරපු කෙනා, මේ මට ආදරණීයම කෙනා එහෙම සැලකුවේ නැහැ. යශෝදරාවටත් සම කරුණාවෙන් සැලකුවා. පුළුවන් නම් බේර ගන්න චින්ච මානවිකාවටත් නැගණිය ඔබ කරන චෝදනාවේ ඇත්ත නැත්ත දන්නේ අප දෙදෙනා විතරයි. එච්චරයි සිරිමුව මඩලින් ප්‍රකාශ කළේ. අන්න එහෙමයි අනුකම්පාවෙන් සැලකුවේ. බුදුරජාණන් වහන්සේ ගැන කියන්න මා කවුද පින්වතුනි? දවසක් දා විශාලා මහනුවර කෝටාගාර මහවෙනෙහි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අහලා ඒ සිරිපා වැඳලා පිංගියානි නම් උපාසකතුමා දවල් කාලේ එනවා විශාලා නගරය බලා. කාරණපාලී නම් වූ ලිච්ඡවි බ්‍රහ්මණයා යනවා ඔහු වෙන ඉදිරි මාර්ගයට. පිංගියානි මුණ ගැහිලා අහනවා පිංගියානි මේ අමුදවල් කොහෙන්ද ඔබ එන්නේ? මා එන්නේ ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වැඳගෙන. ඒ අමා ධර්මයක් අසමින් සැනසීලා මම මේ එන්නේ. හැබැවින්ම ඔබ මේ බුදුරජාණන් වහන්සේ ගැන උලාර ගුණයක් නේද ඔය කියන්නේ? පිංගියානි කියනවා ඇවැත්නි කාරණපාලි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න මා කවුද? ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්න මා කවුද? ඒ ගුණ දන්නේ ඒ ගුණ කිව හැක්කේ එවන් බුදුවරයෙකුටම පමණයි. ආන් එහෙම ප්‍රකාශ කළා. දිවමාන බුදුරජාණන් වහන්සේ දැකපු අයත් එහෙමයි ප්‍රකාශ කළේ. කාරණපාලි ප්‍රකාශ කරනවා පිංගියානි ඔබ උලාර ප්‍රශංසාවෙන් ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරනවා කියලායි මට හැඟෙන්නේ. ඒ වෙලාවේ පිංගියානි කියනවා ඇවැත්නි කාරණපාලි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නට මම කවුද?
මට මොන හැකියාවද බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්න තියෙන්නේ? මා වැනි උදවිය නෙමේ දෙවියන්ද බ්‍රහ්මයන්ද සමස්ත සකල විද සත්ත්ව ප්‍රජාවද සරියුත් මුගලන් පරම්පරාවේ රහතන් වහන්සේලාද පසේ බුදුවරුද අතීත අනාගත සියලු බුදුවරුද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ ආශ්චර්යමත් බුදු ගුණය එහෙමයි කියලා ඒ පිංගියානි ප්‍රකාශ කළා. අන්න එහෙමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකපු අය පවා බුදු සිරිත පිළිබඳව කියා දුන්නේ. ඒ නිසා පින්වතුනි වන් ආශ්චර්යමත් සිරිතක් බුදු සිරිතක් අභියස තමයි අපි මේ විදිහට දහම් අසමින් සැනසීම අපේක්ෂා කරන්නේ. එනිසා වැරදෙන්නට ඉඩ නොතබා ජීවිතයේ සැනසෙලි මාවතට අපි පමුණුවා ගන්න ඕන. මේ දහම් කතාව මధుරයිසේ ඔබ හදවතේ පිහිටුවා ගන්න. මේ ගත්ත කරුණු මැකෙන්ට දෙන්න එපා. හදවත නැමැති පොතේ ගැඹුරු අකුරෙන් නොමැකෙන්ට ලියා ගන්න. මොකක්ද? මම ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යමි. වදාහල අමා ධර්මයේද මම සරණ යමි. ඒ මහා සංඝ රත්නයේද මම සරණ යමි. මට මේ සංසාර ගමනේ ස්වාමීනියන් පිළිසරණක් නැහැ. ඒ උතුම් තිසරණේ මට නිවන හිම්කොට පිහිටාවා. ජාති ජාතිත් මට බුදුරජාණන් වහන්සේගේම සරණයි. අමා ධර්මයේම සරණයි. සංඝයාගේම සරණයි. නොමගකට නොයාවා ඇසූ දහමේ අනුහසින් ජාති ජාතිත් මට සත්පුරුෂ ඇසුර ලං වේවා. අමා බුදුගුණ බුදු බණම මෙමා හදින් මට අසන්නට ලැබේවා. සත්පුරුෂ භූමියේම මා පිහිටාවා. වැරදි මගකට යනවනම් ඒ බුදු පසේ බුදු මහරහත් මුනිවරුන්ගේ අනුකම්පාව දයාව කරුණාව මා වෙත ලැබේවා. මට ඒ බුදු පසේ බුදු මහරහත් මුනිවරු අනුකම්පා සහගතව පිහිට වෙලා මගේ හිතේ තිබුණ මේ ශ්‍රද්ධාවෙන් මා යසූ මේ ධර්මයේ අනුවසින් මා පිරූ මේ පුණ්‍ය පාරමිතාවෙන් මටත් ඒ අමාසුව ලැබෙන මාර්ගයේ නිරුපද්‍රිතව සුවදායකව ගමන් කරගන්නට වාග්ය ලැබේවා කියලා අපි කල්පනා කරන්න ඕන. එහෙම පිහිටුවන අදිෂ්ඨානයක් ඇත්තටම අපට අවශ්‍යයි. සංසාරයේ තිරසාරව අදිෂ්ඨානයක් පිහිටුවා ගන්නට බැරි වුණා නිවන පිණිස. එනිසායි දේශනා කළේ ආතාපිනෝ සංවේගිනෝ භවාත. මහණෙනි වීර්යවන්ත වෙන්න, සංවේගයෙන් සසර දෙස බලන්න, නිවන අපේක්ෂා කරමින් නිවනට යොමු කළ සිත් ඇතිව මේ ජීවිතේ වාසය කරන්න. නිවනේ සාත බව මෙනෙහි කරන්න, සසරේ අසාත බව මෙනෙහි කරන්න, නිවනේ මිහිර මෙනෙහි කරන්න, කාමයේ අමිහිර මෙනෙහි කරන්න, නිවනේ ඇති සුවදායක බව මෙනෙහි කරන්න, කාමයන්ගේ ඇති හිත් පාරන රිද්දන බව මෙනෙහි කරන්න, අජාති අජර අව්‍යාති අමත මහා නිවනේ ඇති සාන්ත සුන්දර බව නුවණින් දකින්න, ජාති ජරා ව්‍යාධි මරණ ව්‍යසන සමුදාය ඇති බිහිසුණු බව බලන්න. මේක පින්වතුනි ප්‍රඥාවන්තයන්ට, වීරියවන්තයන්ට මේ ධර්ම මාර්ගය සාමාන්‍ය උදවියට නෙමෙයි, අල්පේච්ඡ භාවයේ ගරු කරන අයට, අල්පේච්ඡ භාවයෙන් පිළිපදින අයට, වීරියෙන් ප්‍රඥාවෙන් පිළිපදින අයට, දහම් කතාවට කැමති අයට, දහම් පිළිසඳරට කැමති අයට. අන්න ඒකයි. එනිසා යම දෙනෙක්ම ඒ උතුම් අහමා දහම් කතාවෙන් සිත පහදවා ලය මඩුළු සනසා ජීවිතවලට මේ ලැබෙන ආනන්දනීය සැනසීම කඩතුරා විවර කරලා පිළිගන්න. මොහය නැමැති කඩතුරා දුරු කරලා පිළිගන්න. අදින් ඇරඹෙන අනාගතයේ කාන්තෙන් නිවනට යොමු කළ ඌම අනාගතයක් බවට පත් කර ගන්න ඕන. සීලයෙන් නොනැමති සමාධිය පිණිසත් ඉන්ද නොනැමති ප්‍රඥාව පිණිසත් වෑයම් කරන්නට කාලය හදා ගනිමු. අනිත් හැම දෙයකටම අපට සංසාරේ කල් තිබුණා. අවශ්‍යම ඌ ප්‍රතිපදා වෙනුවෙන් තමයි කාලේ නැති වුනේ. එනිසා අද වරදින්ට දෙන්නේ නැහැ. උදා කරගත් මේ සැනසීම නැති කරගන්නේ නැහැ. මේ ලැබූ දිරියයි විරියයි අභිමානයයි හීන කරගන්නේ නැහැ. අති උදාර ජාතියක පුරුක්කාරයෝ කොටස්කාරයෝ මේ හැම දෙනෙක්ම මේ පොළව බුද්ධ මන්දිරයක් ශ්‍රී ලංකාව කියන්නේ අන්නේ බඳු භූමියක්. සිංහලයන් විසින් අභිමානමත්ව සම්බුද්ධ ශාසනය අවුරුදු නම් කීයක් රැකගත්තද? කොයි තරම්නම් වෙහෙසටපත් වෙලාද ඉපැරණි රාජරාජ මහා මාත්‍යවරු සම්බුදු සසුන රැකගත්තේ. ජීවිත පූජා කළා ඇත්තමයි රජවරු සම්බුද්ධ ශාසනයට, මහා මාත්‍යවරු සම්බුද්ධ ශාසනයට. වරක එක්තරා රජෙක් ගාමිණී අභය රජතුමා අවි අමෝරා උතුරු කරේ බලා ගමන් කරමින් ප්‍රකාශ කළා, ඔහු මාගේ මේ ව්‍යායාමයේ සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස මිසක් රජපුටුවක මාණ්ඩි වෙලා රජසැපතකට මුසපත් වෙලා ආඩම්බරය පෙන්වන්නට නෙමෙයි. අන්න එහෙමයි වීරෝදාර රජකුමාරවරු මේ ජාතියට සම්බුද්ධ ශාසනයට පණ දුන්නේ. ඔහු පණ නොදුන්නා නම් අද ස්වර්ණමාලි මහසෑ රජුන් අපට දැක ගන්නට නැහැ. එවන් රාජරාජ පරම්පරාවක් තනපු පොළොවක් ශ්‍රී ලංකා ධරණී තලය. එනිසා අන්න එහෙම පිරිසකටයි ඔබ නෑකම් කියන්නේ. එහෙම නැත්නම් වෙන निराගමික ආදී කොටගත් කිසිවෙකුට නෙමෙයි.
ඒ කාරණේ හිතට ගන්න ඕන. සම්බුදු සසුනට ඇලුම්කම් කරපො සම්බුදු සසුන කෙරෙහි දයාමනුකම්පාව දක්වපු බුදු සසුන රැකීමේ පරම පැතුම පමණක්ම හිතටගත් රජෙකුට මේ දෙරණ යාදෙනවා. නොබෝසත්තු නොරජ වෙති කියලා ඒ කාලේ පැරකුම්බා වතේ ප්‍රකාශ කළේ. බෝසත් නොවන්නන්ට මේ රජ සැප මේ දෙරණේ රජකම් යාදෙන්නේ නැහැ. හිතුවත් తాවකාලිකයි, කෙරුවත් తాවකාලිකයි, උරුමය අපායයි පින්වතුනි. එනිසා කාට කාටත් මට ඔබට අපි හැමෝටම මේ පොළවේ වරදකට පිහිටන්න නෙමෙයි. ඒකාන්තයෙන් සම්බුදු සසුනේ සැනසෙන්න. එනිසා ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක පෙරුම් බලයෙන් උපද්දවාගත් සම්බුද්ධ ශාසනයක් පිහිටපු පොළවක ජන්මලාභය ලැබපු ඔබට මට මේ පොළවේ ඉපදෙන එකම හේතුව මෙන්න මෙයයි. තිසරණේ පිහිටා දහම් අමාවෙන් සැනසෙන්න. කම්සුවයන් හොයන්ට ඔබ ආවනම් මේ පොළවේ නෙමෙයි උපදින්නේ. මේ පොළවේම මොනතරම් ඌ රටවල් ඇති. කාමයෙන් මුසපත් වෙලා ඔහේ ගෙවිලා මැරිලා යන්ට. සුනකයන් බල්ලන් පූසන්සේ ඕන තරම් එහෙම රටවල් තියෙනවා. කනවා බොනවා නිදා ගන්නවා අවදි වෙනවා. ජීවිතේ ගෙවිලා යනවා. උඩුකුරුව සයනය කළා ඔහේ මැරිලා යනවා. ඒ වෙනුවෙන් ආපු අය නෙමෙයි. අනිත් එක මේ දෙරණේ ඉන්න කිසිම සිංහල බෞද්ධයෙක් දුප්පතෙක් අවජාතක කෙනෙක් නෙමෙයි. ඒ වචනය කිව්වට එච්චරිතරිද්ද ගන්න එපා. එහෙම පිරිස් මේ පොළවේ නැහැ. මේ සිංහල බෞද්ධ ඔබ මා අප සියලු දෙනා උත්තම ජාතියක අසම්භින්න වංශ පරම්පරාවක. එහෙනම් උත්තර භාරතයේ ලෝකෙට පහළ වූ ශ්‍රේෂ්ඨම වංශ පරම්පරාවට ලේ නෑකම් කියන පිරිසක්. එනිසා අපට වෙනමම අභිමානයක් තියෙනවා. අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. පරම පූජනීය ඉතිහාසයක් තියෙනවා. ප්‍රෞಢ වූත් අභිමාන වූත්. අන්න එවන් ඉතිහාසයකට ඔබ පණ දෙන්න ඕනි. මාද පණ දෙන්න ඕන. ඔබේද මගේද දරු පරම්පරාව ඒ වෙනුවෙන් සාදරව යොමු කරන්න ඕන. ඔහි පරබිලා යන්ට නෙමෙයි වනමලක්සි. සම්බුද්ධ ශාසනයේ උරුමයේ වගකීම අපට පැවරුවා. මා වුණත් මේ ඉටු කරන්නේ වගකීම. ඈත දුරක ඉඳන් ඇවිල්ලා මෙවන් භූමියක ඔබේ ආදර මුහුණු බලලා බොහොම සතුටු වෙලා බණපදයක් කියා දීලා මමත් සතුටින් මේ දේ කරන්නේ. ඔබත් සතුටින් මේ බණපදය අහන්නේ. අපි මේ එකතු වෙන්නේ පුදුම සෙනෙහසකින්. අපි සංසාරේ ඕන තරම් සහෝදර සහෝදරියන්සේ අම්මා තාත්තසේ දුව දරුවන්සේ ගිහි පැවිද්දන්සේ මේ දහම් රස බෙදාගත්තා. ඒ පුරුද්දට තමයි අදත් මේ සෙනෙහසින් එකතු වෙන්නේ. ආවට ගියාට නෙමෙයි කියවලා බලන්න බණ පොත 84000ක් අසවල් පිරිස අසවල් තැන නිවන් දැක්කේ. පෙර සංසාරෙත් මහණෙනි ඔය පිරිස ඔන්නෝමයි සංසාරේ එකටම එකතු වෙලා පාරමිදම් පිරුවේ. එදා 80000ක් වානර මුලුව තමයි මෙන්න මේ බුදු පිරිස. එහෙමයි දේශනා කළේ. එදා වංකගිරි බණාරණේදී පාරමී පුරණ ගමනේ සහයෝගය දුන්නේ මෙන්න මේ පිරිසයි. අද මෙන්න මේ පිරිස වෙලා ඉපදුනා. ඔන්නෝමයි දේශනා කළේ. එනිසා අපි හැමෝගෙම මේ වගකීමත් ඉටු කරමින් ආත්මාර්ථේ පරාර්ථේ යන උභයාර්ථේද සාධනය කරන්නට හැම දිනාටම වරම වාසනාව සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා.